समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्कमुक्कडं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से ये धम्मा हेतुप्रभवा ते संहेतुं तथागतो आह ते संचयो निरोधो एवं वादी महासमनोति साधु 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 पिन्वत्नी अद नंदश्री महात्म्याගේ සහ ඒ පවුලේ උදවියකගේ ඒ වගේම හිතවතුන්ගේ ආරාධනීය පරිදි මෙම නිවසට අපි වැඩම කරලා මේ දානමය පින්කමකට සහභාගී වෙලා සම්බන්ධ වෙලා ඒ වගේම ධර්ම දානමය පින්කමකුත් කරන්නට කියලා ආරාධනාවක් ඇති වුණා. මේ ධර්ම දානමය පින්කම කියන්නේ අත වශයෙන්ම මේ සංසාර දුකින් මිදී නිදහස් වන්නට මාර්ගයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ ලෝකයාට දේශනා කරලා වදාලා මේ සංසාරය අනවරත සංසාරය දුකයි. මේකේ මේ දුකින් මිදී නිදහස් වෙන්නට නම් අපි මේ සංසාර දුක හරියට තේරුම් අරගෙන මේ සංසාර දුක හදන්නේ කොහොමද සකස් වෙන්නේ කොහොමද කියන එක තේරුම් අරගෙන මේ සංසාර දුකට මූල වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතුව හොයලා ඒ හේතුවම නිදාස් කරන්න ඕනේ ඉවත් කරන්න ඕනේ අයින් කරන්න ඕනේ. ඒ නිසා මේ උතුම් බුද්ධ දේශනාව හේතුඵල ධර්මයක් පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයක් මේකේ කෙරෙන්නේ. පටිච්චසමුප්පාද විග්‍රහයෙන් තොරව බුද්ධ දේශනාවක් කරන්නත් බෑ. ඒ වගේම බුද්ධ දේශනාවෙන් තොර වූ වෙන කිසිම ආගමික ධර්මයක තැනක කිසිම දෙයක මේ පටිච්චසමුප්පාද ධර්මයක් හේතුඵල ධර්මයක් ප්‍රකාශ කෙරෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධ ධර්මයක් පටිච්චසමුප්පාද ධර්මය නම් හේතුඵල ධර්මයක් ඒ වගේම සංදේශනාවත් මේ උතුම් බුද්ධ ශාසනය තුල බුද්ධ ධර්මයේ විග්‍රහ කිරීමේදී කර යුතුම දේවල්. ඒ නිසා මේ හොඳටම හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ අපි සංසාරේ යන්නේ මේ සම්බන්ධයක් උපත ලබන නිසා. සම්බන්ධ වීම කියන්නේ මේ හැම කෙනෙක්ම උපත ලැබූ මිනිසු පමණක් නෙමෙයි දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ භූතයෝ පෙරේතයෝ තිරිසන් සත්තු නොයෙකුත් ආකාර වූ මේ තල 31ක් තුල ඉන්න අර සුද්ධාවාසයර අනිකුත් සියලුම තලවල ඉන්න පුද්ගලයෝ මේ සංසාර සම්බන්ධයකට ඝනදිනුවකට පැටලවිලා තියෙනවා. එහෙම නැත්නම් ඝනදිනුවකට හවුල් වෙලා තියෙනවා. ඒකයි කියවර අන්තෝ ජටා බයි ජටා ජටා ජටිතා බයින්තු. ඒ නිසා හැම කෙනෙක්ම නොදැන හෝ දැන හෝ මේ සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම අන්ධ වෙලා ඉන්නවා. අන්ධ වෙනවා කියන්නේ අවිද්‍යාවෙන් එහෙම නැත්නම් ඇත්ත ඇති හැටියට දැනගන්නට බැරි කමින් තමයි මේ අන්ධ වෙලා තියෙන්නේ. දැන් අන්ධ කියන වචනේ මේ කාම ඉච්ඡ අන්ධ. කාමච්ඡන්දයෙන් අන්ධ වෙනවා. ඒ වගේම පංචස්කන්ධයෙන් අන්ධ වෙනවා. ඔය පංච උපාදානස්කන්ධේනොත් හැම මිනිහෙක්ම අන්ධ වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයක් ඇතිවීම නිසා තමයි මෙයන් ඔය අන්ධ වීමක් ඇති වෙන්නේ. මේ අන්ධ වීම කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි අවිද්‍යාව නොදන්නාකම මේ පැවැත්ම මේ ජීවත් වීම ජීවිතය කියන එක පිළිබඳව
යථා භූත ඥාන දර්ශනයක් නැතිකම. ඇත්ත ඇති හැටියට නොදැනීම. ඒ නිසා මේ උතුම් බුද්ධ ධර්මය අහලා දැනගන්න ඕන. එහෙම නැත්නම් මේ බුද්ධ ධර්මය උපකාර වෙන්නේ මේ සංසාර සම්බන්ධතාවය කඩලා විඳලා ඉවත් කරලා අස් කරලා අයින් කරලා මේ සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන්න. හැම කෙනෙක්ම ඔය ඇහැ කන නාසය දිවකය මන කියන හය පෘථග්ජන පුද්ගලයන් විදියට පාවිච්චි කරන හැම අවස්ථාවකම දැන හෝ නොදැන හෝ යම් සාරයි කියන වටිනවා කියන හොඳයි කියන මිහිරි කියන දේවල් වලට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වුණාම ඒ අන්දලෙස සම්බන්ධ කියන එකේ තියෙන්නේ අන්දලෙසම බන්ධ වෙනවා. සංනිසා අන්දලෙස බන්ධ වෙනවා කියන එකයි සම්බන්ධය. එතකොට මෙහෙම සම්බන්ධ වුණාම ඒ බැම්මෙන් විදී නිදහස් වෙන්නට බැරුව තමයි හැම කෙනෙක්ම දුක් විඳින්නේ දුකටපත් වෙන්නේ. මොකද තමන්ම බැඳගත්ත බැම්මක් සකස් කරගත්ත බැම්මක් තමන්ම මේ රසර බැම්මට ඈඳුනාම තමන්ටම මිදී නිදහස් වෙන්නට බැරි තත්වයක් උද්ගත වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේක මේ සංසාරෙට මේ පුද්ගලයන්ව එහෙම නැත්නම් මේ මිනිස්සුන්ව සත්තුන්ව භූතයන්ව දෙවියෝ දේවතාවෝ ආදීන්ව මේ සංසාර ගමනට බැඳලා තිබ්බේ ඈඳලා තිබ්බේ මේ සම්බන්ධය ආකාශ කලේ මේ බැමි තුන සකස් කලේ වෙන කවුරුත් දෙවියෙක් බ්‍රහ්මෙක් භූතෙක් විශ්වකර්මෙක් ඊශ්වරයෙක් එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ වෙන ශාස්ත්‍රවරයෙක් එහෙම නෙමෙයි. මේකට වග කියන පුද්ගලයෙක් ඉන්නවා ඒ තමන්මයි. එනිසා තමන්ම සකස් කරගත්ත බැමි තුනකට සෑම පුද්ගලයෙක්ම දෙවි දේවතාවෝ පවා භූතයෝ පෙරේතයෝ පවා තිරිසන් සත්තු පවා මේ බැමි තුනකින් සංසාරයට බැඳිලා තියෙනවා. මේ බැමි තුන තමා පළවෙනි එක රාග බැම්ම, ප්‍රිය දෙයට ඇලීම නිසා හිතක ඇතිවන සම්බන්ධතාවය නිසා රාග බැම්මක් සකස් වෙනවා. කාමච්ඡන්දේ චන්ද්‍රාගයෙන් ප්‍රිය දෙයට කැමති දෙයට බැඳිනවා. ඒ සම්බන්ධතාවයේ පළවෙනි බැම්ම. ඒ වගේම ඔය ප්‍රිය දේවල්ම අප්‍රිය වුණාම, අමීරි වුණාම, ඒවා නොගැලපෙන වුණාම එතෙන්දී ඒ බැඳුණු දේවල් වලටම යම් ආකාරයක දෙවෙනි වේශයේ බැම්මක් ඇති වෙනවා. ඒකට කියනවා දේශය කියලා. දේශය කියන්නේ මේ බැම්ම අර පළවෙනි බැම්ම සුවයි, සුඛයි, හොඳයි, සුචි, ප්‍රියයි. මේ දෙවෙනි වේශයේ බැම්ම අප්‍රියයි, අමනාපයි, අමීරි. ඒක නිසා ඒකත් බැම්මක්. හැබැයි ඒකට අපි කියනවා එතෙන්දි වෙන්නේ ගැටුමක්. අර ප්‍රිය දෙයට ඇලීම, ප්‍රිය දෙයට බැඳීම ඇලීමක්. දෙවෙනි බැම්ම ද්වේෂය නිසා ඇති වෙන්නේ දෙවෙනි බැම්ම. ද්වේෂය කියන්නේ දෙවෙනි වේශය. ඒ දෙවෙනි වේශයෙන් ඇතිවන බැම්ම ගැටීම. එතන ඒ ගැටේට හිර වෙලා. ඒ වගේම තුන්වෙනි බැම්මකුත් ඇති වෙනවා. මේකට කියනවා මානය, මෝහ බැම්ම කියලා. එතකොට මේ රාග, ද්වේෂ, මෝහ කියන බැමි තුනම තමන්ම සකස් කරගත්ත බැමි මිසක වෙන බාහිර ලෝකේ පුද්ගලයක් හදලා දුන්න බැමි නෙමෙයි. එහෙමනම් මේ හැම කෙනෙක්ම සංසාරයට බැඳිලා සම්බන්ධ වෙලා මේ දුක් විඳින්නේ තමන්ගේම කැමැත්තක් නිසායි, තමන්ගේම ක්‍රියාකාරීත්වය නොදැනීම නිසායි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා මේ සංසාර ගමනේ යන්නට හේතුව, මූලික හේතුව කොටස් දෙකකට බෙදුවා. පළවෙනි එක තමයි තණ්හාව, දෙවෙනි එක තමයි අවිද්‍යාව. එතකොට තණ්හාව කියන්නේ ඔය ප්‍රිය දෙයට ඇලෙන ගතිය. දෙවෙනි වේශය සහ තුන්වෙනි වේශය තමයි ඒ පිළිබඳව ඇත්ත නොදැනීම, අවිද්‍යාව. ඒ නිසා පින්වතුනි මේ මානය, මෝහය කියන බලවත් බැම්ම තමයි අර රාගය මේ ඔය බැම්මට හේතුව. ඒ වගේම අර ප්‍රිය දෙයට බැඳීමෙන් ඇතිවන දෙවෙනි වේශය තමයි ද්වේෂය. ඒ නිසා මේ බැමි තුනම එකට එක සම්බන්ධ වෙච්ච බැඳිච්ච බැමි තුනක් තමයි මේ සංසාරයට බැඳින බැමි තුන.
මේ බැමි තව නොඑක ආකාරයට විග්‍රහ කරලා තියෙනවා සංයෝජන කියලා. දස සංයෝජන කිව්වේ. එතකොට මේ සංයෝජන කියන්නේ සම්බන්ධ වෙලා අපි සංසාරයට බැඳෙන බැමි 10ක් තමයි දස සංයෝජන. එතකොට ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටික රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිද්‍යාව කියලා බැමි සංයෝජන 10ක් විග්‍රහ කළාට මේ බැමි 10ම තියෙන්නේ රාගය, ද්වේෂය, මෝහය කියන තුනයි. මේ තුනෙන්ම හැම කෙනෙක්ම සංසාරයට බැඳෙනවා, ඇඳෙනවා, සම්බන්ධ වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ සංසාරයට බැඳෙන බැමි තුන හෝ අර බැමි 10 හෝ සංයෝජන 10 හෝ වෙන කවුරුවත් පිටපුද්ගලයෙකුට හදලා බලෙන් පටවන්න පුළුවන් දේවල් නෙමන බව. මේවා තමන්මයි මේ බැමි තුනට බැඳින්නේ අර සංයෝජන 10 සකස් කරගන්නේ. මේක හොඳට තේරුම් ගත්තොත් මේ තමන් මේ සකස් කරගන්න දේ කොහොමද සකස් කරගන්නේ කියන එක තේරුම් ගන්න. මේ තේරුම් ගත්තාට පස්සේ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මේ පටිච්ච වීම නිසා සංඋප්පාද වීම කියන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. පටිච්ච වීම එකක් හේතුව සංඋප්පාද වීම සමුදය ධර්මයක් බිහිවීම සම්බන්ධයක් උපත ලැබීම තමයි සමුදය. එතකොට සම්බන්ධයක් උපත ලැබීම කියන එක තමයි සංසාරයට බැඳෙන්නේ. හැබැයි නිකම්ම සංසාරයට බැඳෙන්නේ නැහැ. අර හේතුවකට කැමැත්තෙන්ම පටිච්ච වීම නිසාමයි මේ සංසාරයට බැඳෙන්නේ. එතකොට මේ පටිච්ච වීම වෙන්නේ තමයි. වෙන කවුරුත් බාහිර පුද්ගලයෙක්ගේ පටිච්ච වීමක් Tamanට බලපාන්නේ නැහැ. ඒ නිසා යම්කිසි පුද්ගලයෙක් නොදැන අවිද්‍යාව නිසා තණ්හාවෙන් ඇහැ පිනවන්නට කැමැත්තක් තියෙනවා. ලෝක ආස්වාදයක් ලබන්නට කැමැත්තක් උපදිනවා හිතේ. එතකොට මේ ලෝක ආස්වාදයක් විඳින්නට ඇහැ පිනවන්න ඕන රූපයක් දිහා බලලා. ඒ වගේම කනෙන් ශබ්දයක් අහලා ඒ ප්‍රිය ශබ්දයට ඇලෙනවා. ඒ වගේම නාසයෙන් ප්‍රිය ගඳ සුවඳට ඇලෙනවා. ඒ වගේම දිවෙන් ප්‍රිය රසට ඇලෙනවා, මුලා වෙනවා, තණ්හා වෙනවා. ඒ වගේම කයෙන් පහසට ඇලෙනවා, මනසෙන් ධම්මතාවලට ඇලෙනවා. මේ ඇලීම නිසා පළවෙනි වේශයෙන් පුද්ගලයෝ පටිච්ච වෙනවා. පටිච්ච වූ ගමම්ම සම්බන්ධතාවයක් ඇති වෙලා සංඋප්පජ්ජති කියන தත්ත්වයේ සමුදයක් බිහි වෙනවා. එනිසා මේ පටිච්ච සංඋප්පාද කියන්නේ මෙන්න මේ සම්බන්ධය ඇතිවන ආකාරය බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා පෙන්වන්නට කරපු විග්‍රහයයි පටිච්ච සමුප්පාද විග්‍රහය. එතකොට මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙනවා පුද්ගලයෙක් මේ මෙහෙම සම්බන්ධයකට බැඳෙන්නේ මේ සමුදය බිහි කරගන්නේ මේ පටිච්ච වෙන්නේ අවිද්‍යාව නිසා. ඒ නිසා ඒ පටිච්ච සමුප්පාද විග්‍රහයට කිව්වා අවිද්‍යා මූලයෙන් පටන් ගන්නා එහෙම නැත්නම් මේ නිර්මාණය වෙන සමුදය. අවිද්‍යා පටිච්ච සමුප්පාද කියලා කිව්වා. එතකොට මේ අවිද්‍යාව කියන්නේ පින්වතුනි නප්පජානාති එහෙම නැත්නම් ඇත්ත නොදැනීම. මේ ඇත්ත නොදැනීම කියන එකේ තේරුම කෙලින්ම දුක පිළිබඳ ඇත්ත නොදැනීම. මේ දුක්ඛ සමුදය සකස් වන ආකාරය නොදැනීම. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. අඥානං කිව්වේ නොදැනීම. නප්පජානාති කියලා මේකට කිව්වා. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ සම්බන්ධය මේ සමුදය මේ සංසාරයට බැඳෙන බැමි පිළිබඳව බැඳෙන හැටි මේ බැමි සකස් වෙන හැටි තමන්ගේම මේ චිත්තසංතානය තුල මෙවන් බැම්මක් සකස් වෙන ආකාරය නොදන්නා පුද්ගලයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැති අර දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමී පටිපදාය අඥානං කියන පුද්ගලයා. එතකොට මේ හැම කෙනෙක්ම
තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රියයන් 6 පිනවන්නට යනවා. ලෝක ආස්වාදයේදී මේ ලෝකේ උරා බොන්නට යනවා. මේ ලෝකේ යම් ආකාරයක ওই පංචස්කන්ධය උපාදානය කරගන්නට යනවා. එතකොට මේ පංචස්කන්ධය උපාදානය කරගන්න සංකාර කරන හැම අවස්ථාවකම අර උදය සම්බන්ධයක් බිහි වෙනවා. ඒකට සංකාරයක් නොකර කිසි කෙනෙකුට සමුදය ධර්මයක් උපදින්නේ නැහැ. හැබැයි සංකාරයක් කරන හැම අවස්ථාවකම පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් සිද්ධ වෙනවා අවිද්‍යාව මුල් කොටගත්ත. ඒකට අවිද්‍යාව මුල් කොටගත්ත සංසාර සම්බන්ධයක් ඇති වෙන්නේ මෙන්න මේ සංකාර කිරීම නිසායි. සංකාර කරන්නේ බුද්ධලේකුගේ පුතග්ජන බුද්ධලේකුගේ එහෙම නැත්නම් මේ ලෝක සත්වයේකුගේ හිතේ වෙන කාගවත් කොහෙන්වත් කරන සංකාරයක් Tamanට බලපාන්නේ නැහැ. Tamanගේ නිවන වහන්නේ නැහැ. හැබැයි සංකාරයක් කරන හැම අවස්ථාවකම සමුදය ධර්මයක් සමුදය ධර්මයක් නිර්මාණය වෙනවා. ඒ සමුදය නිර්මාණය වූ ගමම්ම ඔය සංසාර බැමි තුනම සකස් වෙන බව හොඳට තේරුම් ගන්න ඕන. එතකොට සංකාරයක් කරලා සංකතයක් බිහි කළා සමුදය කරාම සමුදය බිහි වුණාම ඒ පුද්ගලයා සංසාරයට සංසාර ගමනට බැඳිනවා. මේ හේතුඵල පරම්පරාවකට බැඳිනවා. දැන් අපි ඔය සංකීර්ණ වචනේ තේරුම් ගත්ත තරමට තමයි මේ සම්බන්ධයකට බැඳෙන ආකාරය මේ උපදින ආකාරය මේ සංකාර ක්‍රියාත්මක වන ආකාරය මේ සංකත සකස් වෙන ආකාරය සහ මේ සංසාරයට බැඳෙන ආකාරය තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. දැන් හැම කෙනෙක්ම කැමති ඇහැ පිනවන්නට. ඇහැට ඒ වගේම කන පිනවන්නට, නාසය, දිවකය පිනවන්නට, මන පිනවන්නට. දැන් අපි මේ ඇහැ කන නාසය දිවකය මන පිනවන හැම අවස්ථාවකම සන්තෝෂයක් ඇති කරගන්නට බලාපොරොත්තු වෙනවා. සන්තෝෂය සඳහා තමයි මේ ජීවත් වෙන්නේ. හැම කෙනෙක්ම මේ පැවැත්ම තුලට බැඳින්නේ මෙන්න මේ සන්තෝෂයක් වීම සඳහා යම් ආකාරයක අර සංකාරයක් කරලා ඒ සංකාරය නිසා යම් ආකාරයක සම්බන්ධයක් ඇතිවීමෙන් බිහිවීමෙන් සමුදය උත්පාදනය වෙන නිසා. හැබැයි මේක නෙමේ දුක. මේ අපි ඇහැ කන නාසය දිවකය මන පිනවීම නෙමේ දුක. මේ අපි සන්තෝෂය සඳහා යම් දෙයක් යම් රූපයක් උපාදාන කරගන්නවා. ශබ්දයක් උපාදාන කරගන්නවා. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම උපාදානය කරගන්නවා. මේ ඇහැ කන නාසය දිවකය මන පිනවීම සඳහා Tamanට ප්‍රිය දේවල්. මේක නෙමේ දුක. බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා මේ නිසා මේ ඇහැ කන නාසය දිවකය මන පිනවන්නට කරන ක්‍රියාව නිසා නොදැනීම එහෙම නැත්නම් අඥානකමෙන්ම නොදැනම පටිච්ච වෙනවා තවත් දෙයකට. චක්කුංච පටිච්ච රූපේච, සෝතංච පටිච්ච සද්දං, ගානංච පටිච්ච ගන්ධා, ජීවා පටිච්ච රස, කාය පටිච්ච පොට්ටබ්බ, මනාච පටිච්ච ධම්ම. එhmenan මේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ හයෙන්ම යම් ආකාරයක යම් ශක්තියක් ප්‍රභවය වෙනවා ඔය පටිච්ච වීම ගමන. ඒකයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. මේම චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීවා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ කියලා විඥාන ශක්තියින් හයක් Taman දැන හෝ නොදැන හෝ මේ ඇහැ කන නාසය දිවකය මන පිනවන්නට කරන කියන හිතන හැම අවස්ථාවකම සංකාරයක් කරනවා නම් සංකාරයක් කරනවා නම් අපි නොදැනම යම් ශක්තියක් උපදලා ලබනවා. ඒ ශක්තිය තමයි අර බැන්නේ. ඒ ශක්තිය නිසා තමයි බැඳෙන්නේ. ඒ ශක්තිය නිසා සසරට බැඳෙනවා. දැන් මේක හොඳටම තේරුම් ගන්න ඕන. ඔය අපි යම් රූපයකට ප්‍රිය කරනවා නම් එතෙන්දි මේ පටිච්ච වීම නිසා ඒ රූපයට අපි දන්නේම නැතුව හිතෙන් බැඳෙනවා. සමහර විට රූපේ කිව්ව මලක් වෙන්න පුළුවන්.
ඇඳුමක් වෙන්න පුළුවන්, යම් දෙයක් වෙන්න පුළුවන්, ඉදමක් කඩමක් වෙන්න පුළුවන්, රත්තරන් බඩු වෙන්න පුළුවන්, මාළ වලලු ආදී වූ ප්‍රියමනාප වස්තු වෙන්න පුළුවන්. ඒ වගේම සත්තු වෙන්න පුළුවන්, පූස බල්ලෝ ආදී. ඒ වගේම පුද්ගලයෝ සත්තු වෙන්නත් පුළුවන්, මිනිස්සු ගෑනු වෙන්නත් පුළුවන්. ඒ හැම දෙයකටම අපි දන්නේම නැතුව අර පටිච්ච වූ ගමන් ඇහැ කනේ නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ආයෙමයි පටිච්ච වෙන්නේ, වෙන කොහෙන්වත් පටිච්ච වෙන්න බෑ. සංඋප්පාද වෙනවා. සමුදයක් බිහි වෙනවා. සමුදේ බිහි වූ ගමන්ම අර විඥාන ශක්තියක් නිසා තින්නම් සංගති පස්සෝ සංගති තුනක්ම උපත ලබනවා. ඒ සංගති තුනක් උපත ලබන චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන තුන තමයි මේ තුන. ඒ කියන්නේ චිත්ත ශක්තියක් උපදිනා රූපේච, ඒ වගේම සද්දංච, ඒ වගේම ගානංච, ගන්ධංච, දිව්වාච, ධම්මෝච, මේ වගේ හයක්ම හිතක උපත ලබනවා. මේ උපත ලැබීම නිසා තමයි සංසාරයට සම්බන්ධයක් ඇති වෙන්නේ. එතකොට මිනිස්සු ජීවත් වෙනකොට සතුටු වෙන්න, සන්තෝෂයටපත් වෙන්න, ඔය ඇහැ කන නාසය දිවකය මන ආස්වාදයෙන් පිනවන්න ක්‍රියා කරන හැම අවස්ථාවකම ඒ පුද්ගලයා සංසාරයට බැඳෙන බැම්මකට අහු වෙනවා, උගුලකට අහු වෙනවා. අර මාළුව හැමකට අහු වෙනවා වගේ තමයි මේ පුද්ගලයා. දැන් මේ අපි යම් රූපයක් උපාදානය කරගත්තේ මේ පටිච්ච වීම නිසා සංඋප්පාද කරගත්තේ අර ඇහැ පිනවන්න. හැබැයි මේ ඇහැ කන නාසය දිවකය මන පිනවන්නට උපකාර වෙන ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන හෝ ඔය කියන එකම පංචස්කන්ධයක් හෝ රූපයක්, ශබ්දයක්, ගන්ධ, සුවඳක්, රසක්, සුවපාතක් හෝ අපිට කැමති දේ, නිසිදේ, නිත්‍යදේ, සුඛදේ, සුභදේ, සුවදේ, අත්දේ පවත්වන්නට පුළුවන්, නවත්තන්නට පුළුවන් දේවල් නෙමෙයි. මේ එකක්වත් අපිට කොයි තරම් කැමැත්ත තිබුණත් පින්වතුනි, කොයි තරම් මනාපය තිබුණත්, ඍෂිකම තිබුණත් ඒවා අපිට අපේ පාලනයට යට කරගෙන අපිට නවත්තන්නට බෑ. ඒ අපි ඇහෙන් උපාදානය කරගත්ත රූපය විපරිණාමයටපත් වෙලා, අන්‍යතාභාවයටපත් වෙලා, විනාශ භාවයටපත් වෙනවා. ඒකයි කියේ සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. නානා භාවයටපත් වෙනවා කියන්නේ විපරිණාමයටපත් වෙනවා, වෙනස් වෙනවා. ඒ වගේම මේ විනාශ භාවයටපත් වෙනවා, නැතිලා යනවා, නැතිලා යනවා. මලක් නම් අපි දැන් කල්පනා කරමු මල, මේ මල හොඳයි, ලස්සනයි, ප්‍රියයි, මනාපයි කියලා. ඒක සුවඳයි, ඒකේ හොඳ සුවඳක් තියෙනවා, ලස්සනක් තියෙනවා, ඇහැට ප්‍රියයි. මේම කියලා මලක් අල්ලගත්තට පස්සේ මේක මේ මල පර වෙලා, මැලවිලා, විනාශ වෙලා, වැටිලා කැඩිලා යනවා. ඒ නිසා අපි මේ අල්ලගන්න ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කියන මේ ඇහෙන් අල්ලගන්න උපාදානය කරගන්න, අර සම්බන්ධ කරගන්න මේ සියලුම දේ අපිට කැමති දේ, ඍෂි දේ, මනාප දේ නවත්තන්න පවත්වන්න පුළුවන් කමක් නැහැ. මේක නොදන්නාකම නිසා, මේ පිළිබඳ නොදැනීමත් චතුරාර්ය සත්‍ය අවබෝධ නොදැනීමයි. එහෙමනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නට බැරිකම, අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් නොගැනීමත් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමත් කියන්නේ දෙකම එකයි. ඒ නිසා වෙන්නේ මොකද්ද? අපි අර සන්තෝෂ වෙන්න ඇහැ කන නාසය දිවකය මන පිනවන්නට එකතු කරගත්ත, සන්තෝෂයට එකතු කරගත්ත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයම අපිටම හේතු වෙනවා සංතාපයට, සංවේගයට. මොකද අර විපරිණාමයටපත් වෙලා, වෙනස් වෙලා, මැරිලා, විනාශ වෙලා යන නිසා. එතකොට අපි කල්පනා කරලා බලමු, දැන් මේ හැම කෙනෙක්ම Tamanට ප්‍රිය වූ කෙනෙක්, එහෙම නැත්නම් ප්‍රිය වූ දෙයක්, ප්‍රිය වූ අවස්ථාවක්, ධර්මතාවයක් කැමැත්ත නිසා ගිනාව. ඒ ගිනාව නිසා ඒක උපාදානය කරගන්නවා. ඒකට සම්බන්ධ වුණා. ඒකෙන් සතුටක් විඳින්නයි ගිනාව. නමුත් ඒ දවස ගානේ මොහොතක් පැයක් පාසාම අන්‍යතා භාවයටපත් වෙලා, විනාශ භාවයටපත් වෙන ධර්මතාවයක් මේ සියලුම දේවල් වල තියෙනවා. ඒක නොදන්නාකම නිසා අපි අර සන්තෝෂයට ගෙනාපු දේ සංතාපයට, සංවේදනාවට, සංවේගයකට හේතු වෙනවා. එතකොට මේ සංවේගය තමයි, සංතාපය තමයි, සංවේදනාව තමයි දුක.
අර මුලින්ම අපි මේ පංචස්කන්ධය උපාදානය කරගත්ත සන්තෝෂයකට. නමුත් ඒක හේතුව නිසා ඒකේ ඵලය මොකද්ද? මේක වෙනස් වීම නියත නිසා, නියත ධර්මයක් නිසා අපි සුවයි ප්‍රියයි මනාපයි මිහිරි කියලා උපාදානය කරගත්ත අල්ලගත්ත දේ සම්බන්ධ වෙච්ච දේ වෙනස් වෙලා විපරිණාමයටපත් වෙලා අන්‍යතාභාවයටපත් වීම නිසා අපිට සංසාර දුකකට ඒක මුල් වෙනවා, හේතු වෙනවා. එතකොට මේ සංසාර දුක දුකට හේතුව මෙන්න මේ කියපු තණ්හාව, ආශාව, ලෝභකම කියන එකයි. හැබැයි හැම මිනිහෙක්ම, හැම පු탁ජන පුද්ගලයෙක්ම මේ ඇහැ කන නාසය දිවකය මන පිනවන මේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, සුව, පහස, ධම්ම කියන මේ හය හොඳයි, ප්‍රියයි, මනාපයි, මිහිරි කියලා උපාදානය කරගත්තාම සෑම කෙනෙක්ම කල්පනා කරනවා මේක නිච්චසේ, සුඛසේ, අත්තසේ පවත්තන්න. එහෙම නැත්නම් මේ තියෙන ප්‍රිය ස්වභාවයෙන්ම, ප්‍රිය ගතියෙන්ම, ප්‍රිය භවෙන්ම දිගින් දිගටම පවත්වා ගැනීමේ, නවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා, පවතිනවා, ඇති වෙනවා. හැබැයි ඒක එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි නිසායි අපිට අපේ හිතේ අර දෙවෙනි වේශයක්, ද්වේෂයක්, තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, අමනාපයක්, නොරුස්සනකමක් ඇති වෙනවා. ඒ නිසා පින්වතුනි, මේ පැවැත්ම තුල ඇති යථාභූත ඥාන දර්ශනය, එහෙම නැත්නම් ඇති ඇටියට නොදැකීම, අනිත්‍ය දුක්ඛ අනාත්ම නොදැකීමයි මේකට හේතුව. ඒක නිත්‍ය සුඛසේ, අත්ථසේ දැකීමයි මේ හේතුව. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ඇහැ කන නාසය දිවකය මනහයම යම් ආකාරයකට සදාකාලිකවම පිනවන්න, සන්තෝෂ කරවන්න, විඳවා ඉන්නට කල්පනා කළොත් ඒ පුද්ගලයාට නියත වශයෙන්ම දුක් වේදනාවක්, සංතාපයක්, සංවේගයක් ඇති වෙනවා. අර සම්බන්ධතාවයේ පවතින තාක්කල්. ඒ නිසා පින්වතුනි, මේ සම්බන්ධය ඇති කරගත්තේ තමන්, ඒ සම්බන්ධයට මුල්ුනේ තමන්, ඒ සම්බන්ධය ඇති කරගත්තේ යම් සන්තෝෂයක් ලබන්න. ඒ කියන්නේ ඇහැ කන නාසය දිවකය මන පිනවන්න. ඒක තමයි තණ්හාව. එතකොට තණ්හාව නිසා අපි මේ පංචස්කන්ධය උපාදානය කරගන්නවා. අවිද්‍යාව නිසා මේ පංචස්කන්ධය සදා කාලයටම එකම ආකාරයකට නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ පවත්වන්නට, නවත්වන්නට උත්සාහයක් දරනවා. ඒ නිසා දුකටපත් වෙනවා. එතකොට මේ දුකට හේතුව මොකද්ද? තණ්හාවයි අවිද්‍යාවයි. තණ්හාවයි අවිද්‍යාවයි කාගාවද උපත ලැබුවේ? තමන්ගේ සිතේ. ලෝකේ තියෙන දෙයක් නෙමෙයි මේක. ලෝකේ කොහෙවත් නැහැ තණ්හාවයි උපාදානෙ මේ අවිද්‍යාවයි කියලා දෙයක්. මේ තණ්හාවත් අවිද්‍යාවත් කියන දෙකම තියෙන්නේ යම් යම් පුද්ගලයන්ගේ සිතේ. ඒ සිතේ හැම පුද්ගලයෙකුටම මේ අවිද්‍යාවත් තණ්හාවත් තියෙනවා පුතග්ජන ලෝකේ. හැබැයි ඔය අවිද්‍යාවත් තණ්හාවත් පුද්ගලයන් දෙන්නෙකුගේ සිතේ උපත ලබන්නේ එකම ආකාරයකට නෙමෙයි. එකම ස්වરૂපයකට, ස්වභාවයකට නෙමෙයි. ඒකේ নানা ස්වභාවයක්, নানা ආකාරයක් උපත ලබනවා, নানা ආකාරයක් පවතිනවා, নানা අයුරෙන් මේක වෙනස් වෙලා යනවා. ඒක හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා මේ සන්තෝෂයට අපි අල්ලගත්ත, උපාදානය කරගත්ත, එකතු කරගත්ත දේමයි මේ සංසාර දුකට හේතු වෙන්නේ. මේ කායික මානසික දුක් වලට, සංසාර දුකට මුල් වෙන්නේ, නිදාන වෙන්නේ, ප්‍රත්‍ය වෙන්නේ මේ සම්බන්ධයමයි. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන් මේ සංසාරයට බැඳෙන්නේ මෙතන මේ උගුලක් අටවලා තියෙනවා. හැම කෙනෙක්ම මේ ස්වභාව ධර්මය පවත්වාගෙන යන්නට, එහෙම නැත්නම් මේ පැවැත්ම දිගින් දිගට පවත්වාගෙන යන්නට උගුලක් අටවලා තියෙනවා. මේ උගුලට සෑම පෘථග්ජන මිනිහෙක්ම අහු වෙනවා. ඒ උගුලෙන් බේරෙන්නට තමයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකයට මේ උතුම් ධර්මයේ දේශනා කළා. මේ සම්බන්ධය කඩලා දාලා
සංකාර නොකර විසංකාර ගතං චිත්තං තණ්හානං කාය මජ්ජගාති කියලා කියුනේ. ඒ නිසා සංවිසං කරන්නට සෑම කෙනෙක්ම අවශ්‍යයි නිවන අවබෝධ කරගන්න. සංකාර විසංකාර කරන්න. විසං කියන්නේ සං කියන්නේ යමක් එකතු කරගන්නට කරන ක්‍රියාකාරකම. සංකාර සංකත සකස් වෙනවා. එකතු කරගන්නේ ওই පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ එකතු කරගන්නේම සන්තෝෂයක් ලබන්න, සතුටක් ලබන්න, සංසාරේ ජීවත් වෙන්න ඇහැ කන නාසය දිවකය මන පිනවන්න. හැබැයි මෙහෙම මේ එකතු කරගන්න දේ නිසා තමන් උගලකට අහු වෙන බව නොදන්නා කම නිසායි මේ වගේ උපාදානයේ පංචස්කන්ධයක් උපාදානීය කරගන්න. මේක ඇත්ත ඇටියට දැක ගන්න නම් මේ පුද්ගලයා යථාභූත ඥාන දර්ශනයක් ඒ පුද්ගලයාට ලැබෙන්න ඕන. ඒතකොට යථාභූත ඥාන දර්ශනයක් ලැබුණු පුද්ගලයා නිතරම තේරුම් ගන්නවා මේ උදයවන ආකාරය. එහෙම නැත්නම් මේ හේතුඵල පරම්පරාවට අනුව හේතුඵල ධර්මයට අනුව මේ දැක ගන්න පුළුවන්. මෙන්න මේ පුද්ගලයාට අපි කියනවා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන தത്വයටපත් වූ උත්තමයෙක් කියලා. එහෙම නැත්නම් සම්මදක්ඛාතා කියන தത്വයටපත් වෙලා තියෙනවා. ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා කියන தത്വයටපත් වුණාම මේ සංසාරයට බැඳෙන උදය වෙන මේ සංකාර කිරීම නිසා අපි දසර අතරමං වෙන සියලුම කරුණු කාරණා ඒ පුද්ගලයාට දැනගන්න, දැක ගන්න, තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්නේ සම්මදක්ඛාතා වෙන්නේ මේ දැකගත්ත පුද්ගලයෙක් මේ සම්බන්ධයේ බිහි වෙන ආකාරය උපත ලබන තැන දැකගත්ත පුද්ගලයෙක්. ඒකට සමහර යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න ඕන කියලා කියනවා. ඒ නිසා මේ සංදේශනාවක් අහලා මේ සම්බන්ධයක් ඇතිවන ආකාරය තේරුම් ගත්ත පුද්ගලයාට එහෙම නැත්නම් මේ පටිච්ච වීම නිසා සංඋත්පාද වන බව නිවැරදිව දැනගත්ත, දැකගත්ත, තේරුම් ගත්ත පුද්ගලයාට පුළුවන්කම තියෙනවා ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා කියන தත්ත්වයටපත් වෙන්න. වෙනත් පුද්ගලයෙකුට මේ බණ කොච්චර ඇහුවත් මේ බුදුබණ කියන මේ දේවල් නොඑක් ආකාරයට ඇහුවත් මේ සම්බන්ධය සකස් වෙන හැටි මේ සංසාර ගමනට අපි බැඳෙන ආකාරය දැනගත්තේ නැත්නම් ඒ පිළිබඳ දැක්මක් යථාභූත ඥාන දර්ශනයෙන් දැක්කේ නැත්නම් ඒ පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ ඌ කෙනෙක් නෙමෙයි. දැන් ওই ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපත්තිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති කියන මේ ධර්මයේ පිළිබඳව ගාථාව ලක්ෂ වරක් කෝටි වරක් කියපු අය මේ ලංකාවේ පැවිද්දොත් ඊයොත් ඉන්න පුළුවන්. නමුත් දැකලා කියපු කෙනෙක් මිසක ওই ගාථාවෙන් කියවෙන මේ ධර්මතාවය තේරුම් ගත්ත කෙනෙක් වෙන්න බෑ, වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා දැකලා නැහැ. ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලා නැහැ. මේම ධම්මෝ සම්දිට්ඨිකෝ නොවුණු කෙනෙකුට මේ සංසාර ගමනෙන් මිදී නිදහස් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. යම් කෙනෙක් මේ සම්බන්ධතාවයට හේතුව පටිච්ච වීමයි, පටිච්ච වීම නිසා සංඋත්පාද වෙනවා, සංඋත්පාද වීම නිසා අපි මේ සංසාරයට බැඳෙනවා කියලා දැනගත්ත, තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා මේ සම්පිලිබඳව දේශනාව අහලා සම්මාදපේති සමුත්තේජේති සම්පාංසේති කියන ඊතුරු ඥාන පද හතරක් තේරුම් ගන්න. ඊතුරු ඥාන පද තුනයි. පළවෙනි එක සංදේශේති. එතකොට මේ සංදේශනාවක් අහන්න ඕන. සම්මාදපේති කියන්නේ සම්වලින් මිදී නිදාසන ආකාරය අහලා දැනගෙන තේරුම් අරගෙන මග අනුගමනය කරන්න. සමුත්තේජේති කියන්නේ උත්තේජේති කියන්නේ උදුරලා ගන්න. මොකද අර සම්බන්ධයට මුල් තුන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සාමුලින්ම ගලවා උදුරා ඉවත් කිරීමට කියනවා සමුත්තේජේති කියලා. ඊට පස්සේ සම්පාංසේති කියන්නේ මේ සංසාර ගමනේ මේ දුක් විඳින එක, සංසාර දුක නැවත සකස් නොකරන ආකාරයටම නිවෙනවා. ඒක තමයි නිවන, නිබ්බාන. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම මේ සංදේශනාවක් හරියට ඇහුවේ නැත්නම් බුද්ධ ඥාන පද හතර තේරුම් ගත්තේ නැත්නම්
මේ සංසාර දුකින් මිදී නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ධම්මෝ සම්දිට්ඨිකෝ කියන මේ ගාථාවේ අර්ථය බොහෝම ගැඹුරු අර්ථයක්. ඔය උඩින් පල්ලෙන් කියන වචන වලට වඩා පරිවර්තනයට වඩා ඉතාමත්ම ගැඹුරු අර්ථයක් දෙන පද කීපයක්. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සම් දැක ගත්තා නම් ඒ පුද්ගලයාට ඉතිරි වැඩ කොටස් ටිකක් තියනවා කරගන්න මේ සංසාර බැඳෙනේ සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන්න. පළමු කොටම ධම්මෝ සම්දිට්ඨිකෝ වූ පුද්ගලයා සංවර සීලයෙන් යම් ආකාරයක මේ බැම්මෙන් මිදෙන නිදහස් වීම අර සංකිලිටේන කියන தත්යෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ සම්බන්ධතාවයන් අලුතෙන් එකතු කිරීම తాවකාලිකව නැවැත්වීමක් තමයි අර සංවර සීලයෙන් කරන්නේ. එතකොට මම කියවනේ මුලින්ම මේ ඉන්ද්‍රිය හයෙන්මයි මේ අසංවර බව මේ සංසාරයට බැඳෙන බැමි සකස් කරන්න කියලා. අර චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දං ආදී වශයෙන් මේ සංගන්ධය ඇති වෙන්නේ තමන්ගේම ඇහැ කන නාසය දිවකය මන කියන මේ අය අසංවර නිසායි. යම් කිසි කෙනෙකුට මේ ඉන්ද්‍රිය හයම සංවර කරගන්නට පුළුවන් වුණා නම් අන්නේ පුද්ගලයා සංවර සීලේ පීඨා ක්‍රියා කරන සංවරට්ඨේන සීලං කියන தත්වයෙන් ක්‍රියා කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් එතකොට දැන් මේ සිල්පද කියවගේ වයින්ීමට වඩා හුඟක් ගැඹුරු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් තියෙනවා මේ සංවර සීලය කියන්නේ. සතර සංවර සීලයක්ම තියෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය පළවෙනි එක. ඊට පස්සේ ප්‍රත්‍ය සංනිශ්චිත සංවර සීලය කියලා තියෙනවා. සිව්පසේ සංවරත්වයෙන් භාවිතා කිරීම. ඊට පස්සේ ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ආජීවක පාරිශුද්ධ සංවර සීලය කියලා මේ සතර සංවර සීලය විග්‍රහ කරලා තියෙනවා. එතකොට සම් දැක ගන්න කෙනෙකුට දැකගත්ත කෙනෙකුට යේ ධම්මා හේතුප්පබ්බවා තේ සං හේතුන් තථාගතෝ ආහ. අන්න තේ සං හේතු මෙන්න මේක තමයි හේතු. මොකද්ද හේතුව? මේ ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලා සංවර වෙලා සංසිඳවලා සම්මා කියන தත්ත්වයටපත් වෙන්නට පුළුවන් නම් අන්න තේ සංජයෝ නිරෝධෝ. එතකොට සං නිරෝධ කරන්නට නම් මේ රෝධ ගැනීම නවත්තන්න ඕනේ. මේ රෝධ ගන්න මොකටද? අර සංසාර සම්බන්ධය සකස් කරගන්න ඇහැ කන නාසය දිවකය මන පිනවන්නට රෝධ ගන්න හැම අවස්ථාවකම සම්බන්ධයක් සමුදයක් සකස් වෙනවා, සම්පාද වෙනවා, සංසාරයට බැඳෙන බැම්ම සකස් කරගන්නවා, සංකාර කරලා සංකතයන් නිර්මාණය කරනවා. අර චිත්ත ශක්තියක් විඥාන ශක්තියක් උපදවා ගන්න. ඉතින් ඒක නිසා පින්වතුනි ධම්මෝ සම්දිට්ඨිකෝ කියන தත්වයටපත් වූ සංදැක්ක කෙනෙකුට පමණයි සංවර සීලයෙන් මේ බාහිර වශයෙන් ආගන්තුක උපකිලිටේන වශයෙන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන බාහිර ආයතන පහෙන් එකතු වෙන මේ කුණු ගොඩින් මේ සම්බන්ධය කඩලා බිඳලා අයින් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් මේ සංවර සීලය හරි හැටියට ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ සංවර සීලයේ පිහිටා නිවන අවබෝධ කරගන්නට අවශ්‍ය වන මූලික අංග එහෙම නැත්නම් අර බාහිර වශයෙන් එන කුණු කිලුටු කෙලෙස් දේ නවත්තන්න. එතකොට ඔය ඇහෙන් ගන්න රූපේ නිසා, කනෙන් ගන්න ශබ්දේ නිසා, නාසයෙන් ගන්න ගඳ සුවඳ නිසා, දිවෙන් ගන්න රස නිසා, කයෙන් ගන්න පහස නිසා, මනසෙන් ගන්න ධම්ම නිසා, හයම නිසා ඉන්ද්‍රිය අසංවර වුණොත් එතෙන්දී අර ආගන්තුක උපදිලිටේන සංකිලිටේන කියන ඒවා එනවා. ඒ නිසා සෑම කෙනෙක්ම සම් දැකගත්තට පස්සේ පුළුවන් වෙනවා ඔය සතර සංවර සීලයේ පිළිතලා මේ ආගන්තුක වශයෙන් එන සංකිලිටු දේවල් නවත්තන්න. එතකොට ඒ බාහිර වශයෙන් එන දේවල් නවත්තන්න අපි බැම්මක් බඳින්න ඕන. මේ බැම්ම තමයි සීලය. සීලේ බැම්මකටයි උපමා කළේ. ඒ වගේම සීලයෙන් කරන්න බෑ අපි මේ අතීතයේදී අද මේ මොහොතට පෙර මේ සංවර සීලය දැනගන්නට පෙර මේ ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්නට පෙර ඊයේ පෙරේදා පළමුදා ගියා අවුරුද්ද ගියා ආත්මේ ඊට ඉස්සෙල්ලා ආත්මවල එකතු කරගත්ත ওই දේවල් තියෙනවා මේ මනෝමය කාය චිත්ත සංතානය තුල.
ඒ සංසාර බැඳි වලට අතීතයේ බැඳිලා තියෙනවා. ඒ සම්බන්ධතාවය ඒ ආශ්‍රය බැමි තුන තියෙනවා. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය උපදිනවා. ඒ නිසා මේ සංවර වීමෙන් පසුව දෙවන පියවර හැටියට සංසිඳවන්නට පුළුවන්. ඔය සමත විපස්සනා භාවනාවේ ඒ වගේම චේතෝ විමුක්තියෙන් අපි කරන්නේ මෙන්න මේ සංසිඳවීම. සිඳවනවා කියන්නේ දැන් තෙල් හිඳවනවා කියලා අපි කල්පනා කරමුකෝ. ඒ වගේම තමයි මේ චිත්තසංතානය අපි සංසිඳවන්නට ඕන. මේක දැන් තෙල් හිඳවනකොට තෙල් තාච්චියකට පොල් ගෙඩියක් ගාලා මිරිකලා දාලා ඒක රත් කරනවා, පස්සනවා. ඒ වගේම මේකත් පස්සති. කායේ කාය අනුපස්සති. වේදනා වේදනා අනුපස්සති. චිත්තේ චිත්ත අනුපස්සති. ඒ වගේම ධම්මේ ධම්ම අනුපස්සති. පස්සනවා කියන්නේ ප්‍රහාණය කළා අස් කරනවා කොටස. මොනවද? වෙන් කර කර අර කෙලෙස් කොටස් අස් කර කර පස්ස ඉවත් කරන්න ඕනේ. ඒකයි මේ සංසිඳවනවා කිව්වේ. එතකොට මේ අපේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල තියෙන මනෝමය කායේ එහෙම නැත්නම් චිත්තසංතානේ අපි අතීතයේ එකතු කරගත්ත හොඳ නරක කොටස් දෙකම තියෙනවා. පින්පව් කොටස් දෙකම තියෙනවා. සංසාරේ ගමන යන්නට නිවන් අවබෝධ කරගන්නට ගැනීම දක්වා උපකාර කරගත හැකි යහපත් දේවලුත් තියෙනවා. අපාය යන්නට හේතු වන අයහපත් දේවලුත් තියෙනවා. අකුසල් පාප කර්ම වගේ දේවල්. රාග දේශ මෝහ කියන තුනම. ඒ නිසා මේ චිත්තසංතානයේ තියෙන ඔය නරක කොටස්, කෙලෙස් කොටස්, රාග දේශ මෝහ කියන කුණු කිලුටු දේවල් අර සංසාරයට සම්බන්ධ කරන බැඳි සකස් කරන මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම සකස් කරන මේ කෙලෙස් කොටස් වෙන් කර කර අස් කරන්න ඕනේ. වෙන් කරනවාට කියනවා වී කියලා, අස් කරනවාට කියනවා පස්ස කියලා. එම්නම් මේ විපස්සනා අනුපස්සනා කිව්වේ මෙන්න මේ සංසිඳවීම කියන එකයි. මේ සංසිඳවන්නේ එතකොට යම් ආකාරයක බාහිරව තියෙන දෙයක් නෙමේ. තමන්ගේ මේ බඹයක් වමන වූ ශරීර කූඩුව තුල තියෙන අර මනෝමය කාය තුල තියෙන මේ යහපත් ගති ඉතුරු කරගන්නත්, අයහපත් ගති, කෙලෙස් ගති, වැඩක් නැති ගති අයින් කරන්නත් කරන දේ තමයි සංසිඳවීම. සමත විපස්සනා කියන දෙකෙන්ම විග්‍රහ කළේ. ඊළඟට දැන් අපි සීලයෙන් සංවර වුණාට පස්සේ අලුතෙන් කුණු එකතු කරන්නේ නැහැ. ඒ වගේම සංසිඳුවාට පස්සේ මේ චිත්තසංතානය තුල මෙතෙක් කල ගොඩ ගැහිලා තිබුණේ සම්නිදි. සම්නිදි කියන්නේ ගොඩ ගැහිලා තියෙන මේ සම්. ඒ සම්නිදි විසංකාර කරනවා. ඒවා ඉවත් කරනවා. ඊට පස්සේ හැබැයි තවමත් මේ උපදින අකුසල් මුල්, එහෙම නැත්නම් කෙලෙස් මුල් තාම ඔය චිත්තසංතානය තුල තියෙනවා. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල. එතකොට මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල මුලින් උදුලා ඉවත් කරන්න ඕන. මේකට කිව්වා දැන් මේ මුලින් උදුලා ගමනාට කිව්වා සම්මා. මා කියන්නේ මුලින් උදුලා එයින් මිදි නිදහස්ව අස්කර දැමීම. එhmenan මා කියන වචනේ පදේ හරියටම තේරුම් ගත්තොත් මේ සම්මා තේරුම් ගන්නට පුළුවන්. එතකොට තේරුම් ගත්තේ නැති කෙනෙකුට සම්මා තේරුම් ගන්න බෑ. ඒකනේ ඔය අද ලෞකික සම්මා වශයෙන් හොඳ යහපත් නිවැරදි කියන්නේ. ඒක ලෞකිකයි. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම මහා චත්තාරීසක සූත්‍රයේ විග්‍රහ කළා. මානෙනි සම්මා දිට්ඨිය දුයි දේනම් වදාළ. දෙආකාරයි. එකක් මොකද්ද? ඔය හොඳ යහපත් නිවන නිදහස් වෙන කියන මේ සාසවා පුණ්‍ය භාග්‍යා උපදි විපක්ක. ඒක නිවනට උපකාර වෙන දෙයක් නෙමෙයි. අද ඔය සම්මා අංගාට කියලා සම්මා දිට්ඨිය ඉඳන් සම්මා සමාධිය දක්වාම ලෞකික වශයෙන් කියන මේ 8 නිවනට උපකාර වෙන්නේ. හැබැයි ඒවා යහපත් හොඳ නිවැරදි ලෝකේ හදන්න, ලෝකේ සැප සම්පත් විඳින කාම ලෝකවල සුචරිතේ හැසිරෙන්නට
චාරිත්‍ර වාරිත්‍ර රකින්නට ඒක උපකාර වෙනවා. ඒවත් වරදක් නෑ ඒක නිසා. නමුත් එකක් තේරුම් ගන්න ඕන නිවනටපත් වෙන්න නම් එහෙම නැත්නම් නිබ්බාන ගාමී වෙන්න නම් මේ සම්මා කියන தත්යෙන් මුලින් උදුරා ගලවා ඉවත් කළ යුතුයි. ඒ නිසා තමයි මූල පරියාය සූත්‍රයේ මේ මා විග්‍රහ කළේ 124 ආකාරය. ඒ නිසා සම්මා අංග 8 කියන්නේ අත වශයෙන් සම්මා අංග 10ක් තියෙනවා. නවාංගයේ දසාංගයේ සමන්නාගතු කියලා සම්මා ඥාන සම්මා විමුක්තිය ඇටියට මේ මගඵල ලබන්නටම උපකාර වෙන දේවල් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ සම්මා. සම්මා කියන්නේ එහෙමනම් රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සහ මුලින්ම උදුරා ඉවත් කිරීම. ඒකට කියනවා භව උද්ද. රාග භව, ද්වේෂ භව, මෝහ භව යලි නූපදින ආකාරයට අනුපාද නිරෝධයෙන්ම අස්කල්ලා ගලවලා උදුරලා මුල් උදුරලා ඉවත් කිරීමට කියනවා සම්මා කියලා. එතකොට මේ මුල් ඉදිරිය ඇති ඉදිරිය යුතුයි කියලා දැක්මක් දකින්න ඕනේ මුලින්ම. එහෙම නැත්නම් මේ මුල් දැක්කේ නැත්නම් මේ මුල් අදක සකස් වෙලා තියෙන ආකාරය දැක්කේ නැත්නම් මේ මුල් උදුරන්න පුළුවන් කියලා දැනගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් දැකගත්තේ නැත්නම් කිසිසේත්ම සම්මාදිට්ඨියටපත් වෙන්නේ නැහැ. ඒකට සම්මාදිට්ඨිය කිව්වේ මෙන්න මේ රාග, ද්වේෂ, මෝහ කියන මේ මුල් තුන නිසා අපි සංසාරයට සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ සංසාරයට ඇති වෙන මේ සම්බන්ධතාවය ඇති වෙන මේ බැමි තුන සකස් වෙන ආකාරය දැකලා ඒ සම්බන්ධ වෙන මේ මුල් තුන ගලවා කපා ඉවත් කර දැමිය හැකි කියන පිරිසිදු දැක්ම දැකීමයි සම්මා දිට්ඨිය. ඒ නිසා සම්මා දිට්ඨියටපත් නොවි හැබැයි සම්මා දිට්ඨියටපත් වෙන්න පුළුවන් සම්දැකගත් කෙනෙකුට පමණයි. එහෙමනම් පින්වතුනි සම්මා දිට්ඨියටපත් වූ කෙනෙකුට සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා වායාම, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයම සම්පූර්ණ කරගන්නට පුළුවන්. හැබැයි සංදැකගත්තේ නැති කෙනෙකුට ඔය සම්මා කියන්නේ හොඳයි යහපත් නිවැරදි කියලා දැනගත්ත කෙනෙකුට කීයටවත්ම මේ කෙලෙස් මුල් තුන උදුරා ගලවා ඉවත් කර සම්මා ඥාන, බුද්ධ ඥාන, සම්මා විමුක්ති මඟඵල ලබන්නට බෑ. ඒ නිසා මේ සංදැකලා සංතේරුම් ගත්ත කෙනෙකුට පමණයි සංවර සීලයේ පිහිටලා සංසිඳ වීම නැමැති විපස්සනා අනුපස්සනා භාවනාවක් කරලා සම්මා අංග 8 සම්පූර්ණ කරගෙන ප්‍රඥා විමුක්තියටපත් වෙන්නට පුළුවන් වෙනවා. නිවන අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. සතර දුකින් සදාටම මිදී නිදහස් වෙන්නට පුළුවන් වෙනවා. ඒ නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන අපි මේ සංසාර බැම්මට බැඳෙන ආකාරයත් මේ සංසාර බැම්මෙන් මිදී නිදහස් වන ආකාරයත් බුදු පියාණන් වහන්සේ පැහැදිලිව පිළිසිදුව ලෝකයාට දේශනා කළා. මේ සංසාර බැම්මට බැඳිලා මේ සසර ගමන යලි යලි උපදී පුනම් භව කියන නැවත නැවතත් සසර උපදී යලි යලි මතු දුක් විඳින මේ ගමන යන්නේ අන්න අර සංනුදැක්ක නිසායි. සංසාර ගමනට බැඳෙන නිසායි. ඒක තමයි අවිද්‍යාවයි තණ්හාවයි. ඒ වගේම යම් කිසි කෙනෙක් සංදැක්කනම් ඒ පුද්ගලයා මේ අවිද්‍යාවට මූලික හේතුව දැක්කා, තණ්හාවට මූලික හේතුව දැක්කා. ඒ දැකලා මේ සංවර සීලයෙන් සංසිඳ වීමෙන් සහ සම්මා අංගයට සම්පූර්ණ කර ගැනීමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කර ගැනීමෙන් සත්‍යබොධ්‍යංග වැඩිවීමෙන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගැනීමෙන් මේ සංවලින් මිදී නිදහස් වී මේ භව රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන කෙලෙස් භව යලි නූපදින ආකාරයටම නත්ති දානි පුනම් භවෝ කියන தත්වයටපත් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ හැම පින්නටෙක්ම කල්පනා කරගන්න ඕන යම් කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සංදේශනාවක් අහන්න ඕන, සංතේරුම් ගන්න ඕන. මේ සංසාර බැම්මට බැඳෙන ඇති දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. මේ සංසාර බැම්මෙන් කවදා හරි මිදී නිදහස් වෙනකන්
සංසාර දුක් විඳින අනේක ಜಾති සංසාරං කියා ගමන යන්න පුළුවන්. ඒ නිසා විසංකාර ගතං චිත්තං තණ්හානං කාය මධ්‍යගාති කරන්න පුළුවන් වෙන්නේ සම්වර සීලේ පිහිටා සංසිඳවලා සම්මා ගුණත්වයට පත්වීමෙන් බව මේ හැම බින්නතෙක්ම තීරු ගන්න. සාදු සාදු සාදු. දැන් මොනවා හරි කාට හරි ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් වෙලාව එකට විනාඩි 4ක් 5ක් තියෙන්නේ. තව ටිකක් වෙලා ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන්. ඕන කෙනෙක් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. මේ සංදේශනාවට අදාළව නෙමෙයි, පටිච්චසමුප්පාද ධර්මයට අදාළව නෙමෙයි, ඕනම දෙයකට අදාළව මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ ධර්මයට අදාළ ඕනම ප්‍රශ්නයක් අහන්න. හැබැයි නිකම් මේ අපබ්‍රංශ ලෝකයේ හදන ප්‍රශ්න නම් වැඩක්. සම්පප්පලාප ප්‍රශ්න අවශ්‍යයි. ඕන කෙනෙකුට පුළුවන් ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඉතින් මේ ප්‍රශ්න අහන්න නැතුව නිකන් හිතේ ඉර කරගෙන තියෙන්න එපා. නොඑකට නොඑ ප්‍රශ්න ඇති. තියෙනවා නම් අහන්න. නෑ. දැන් දෙකක් තියෙනවා. රාග විරාග කරන්න ඕන, අවිද්‍යාව විහතා කරන්න. විද්‍යාව උදපාදි කරන්න ඕන, ඒ වගේම චක්කුම් උදපාදි කරන්න. ඒක නිකේ චක්කුම් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි. දැන් මේ තණ්හාවයි අවිද්‍යාවයි දෙකම එකට සකස් වෙන දෙකක්. එතකොට තණ්හාව විතරක් ඉවත් කළා හරියන්නේ නැහැ. අවිද්‍යාව නොදැනීම ඉවත් කිරීමයි මූල. දැන් නොදැනීම කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේක හොඳටම තේරුම් ගන්න ඕනේ. මේ අවිද්‍යාව කියලා අපි දැන් කියනවනේ නොදැනීම කියලා. නප්පජානාති කියන්නේ මේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මය නොදැනීම. ඒ කියන්නේ දුක්ඛේ අඥාන. දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නිරෝධගාමී පටිපදාය අඥාන. දැන් බැරි වෙලාවක් යම් කිසි කෙනෙක් ධම්මෝ සම්දිත්තිකෝ ඌ ගමන්ම චතුරාර්ය සත්‍යම ආවෝද. සමුදය නිරෝධ කරන හැටි දැක්කා කියන එක. එතකොට මේ සමුදය නොදැක සමුදය නිරෝධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් ඔතෙන්දි වෙන්නේ තණ්හාව කියන මේ වැරදි ගතියක් තනක ආවීම තණ්හාව. තනක ආවෙන්නේ මොකෙන්ද? ඇහෙන් රූපයකට, කනෙන් ශබ්දයකට, නාසයෙන් ගඳකට, දිවෙන් රසකට, කයෙන් පහසකට, මනසෙන් ධර්මයකට. ඔය වෙන මිසක් කොහෙන්වත් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. තනක හා වෙන්නේ නැහැ. මේ තනක හා වෙන්නේම ඇකන්නාසේ දිවකය මන කියන මේ අය අසංවර නිසා. නොහික්මුණු නිසා. එතකොට මේ තණ්හාව නැති කරගන්න පුළුවන් මූලික කාරණේ මොකද්ද? ඇත්ත ඇති හැටියට දැකීම කියන යථා භූත ඥාන දර්ශනය. යථා භූත ඥාන දර්ශනය ලැබුණා නම් ඒ පුද්ගලයා මේ දුක් විඳින්නට, මේ දහ දුක් විඳින්නට, මේ වගේ මේ සංසාරේ අනවරත සංසාරේ මෙච්චර කල් මේ යලි ඉපදි ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස විනිමින් මේ අපි යන්නේ සංසාර ගමන හේතුව මොකද්ද? අන්නර ඇත්ත නොදැනීම. ඒක තමයි දුක්ඛේ අඥාන. දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නිරෝධේ අඥාන. දන්නේ නැහැ නිරෝධ කරන්න දුක. හැබැයි දුක්ඛ සමුදය නැතුව දුක නිරෝධ කරන්න බෑ. ඒ දුක්ඛ සමුදය දැක්කට පස්සේ තමයි ධම්මෝ සම්දිත්තිකෝ උනාට පස්සේ තමයි සම්මා දිට්ඨියට පත් වෙන්නේ. එයාට තියෙන සම්මුදක්කාත. ඔව් ආරෂ්ඨික මාර්ගයේ මේ වචන ටික කෝටියක් වාරයක් සත්‍යයනා කළා කිව්වත් ඔය හොඳ යහපත් නිවැරදි කියන සම්මා දිට්ඨිය කියලා නොයෙකුත් ආකාරයේ ධර්ම දේශනාවල බණවලට කියන ඒවා වැඩක් ඇති වචන පමණයි. නමුත් ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ තමා තුළින්ම මේ සංසාරයට බැඳෙන ආකාරය සම්බන්ධ වෙන ආකාරය තමා තුළින් දකිනවා. අනුන්ට දකින්න පුළුවන් කමක් මේකේ නැහැ. අනුන්ට බෑ තමන් කොහොමද මේ සංසාරයට බැඳිලා කොහොමද මේ දුකට හේතුව මොකද්ද? මේ දුකට හේතුව සමුදය. වෙන මොකක්වත් නෙමෙයි සමුදයට හේතුව මොකද්ද? පටිච්ච වීම.
පටිච්ච වීමට හේතුව මොකද? ඇහැ කන නාසය දිවකය මන විනවන්නට ආස්වාදයක් ලබන්නට මේ ප්‍රිය දේවල් ප්‍රිය රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස විඳවා ඉන්නවට කැමති. දෙකක් එකට සම්බන්ධ කරන්නේ නැතුව වෙන වෙනම දාලා තියෙනවා. ඒ කියන්නේ රාග දේශම් රාගත්වයෙන් බාහන දෙකත්වයෙන් බාහන මොහොත්වයෙන් බාහන කියලා. දෙක සම්බන්ධ කරලා නැතුව වෙන වෙනම තියෙනවා. තුන මේකට සම්බන්ධ කරලා තියෙනවා. තුනම තියෙනවා. රාගක් ක්ෂය කරන්න ඕන, ද්වේෂක් ක්ෂය කරන්න ඕන, මෝහක් ක්ෂය කරන්න ඕන. තුනම බැමි කපන්න ඕන. බැමි එකක් කපලා හරියන්නේ නැහැ. හැබැයි බැමි තුනව කපන්න ඕන. බැමි තුන හතර අවස්ථාවකදී කපන්න බෙදලා පෙන්නනවා. බැමි තුන එක අවස්ථාවකදී කපන්නත් පුළුවන්. ඒක එහෙමනම් දැන් ලෞතුරා බුද්ධ, පසේ බුද්ධ කියන බුද්ධත්වයට පත් වෙච්ච අය මේ බැමි තුනම එක මොහොතක එකටම කැපුවා. හැබැයි මේ අරහත් බුද්ධ කියන தත්වයටපත් වෙන බහුතර අරහතුන් වහන්සේලා දැන් ලෞතුරා බුදු කෙනෙක් එක බුද්ධ ශාසනයකට එක නමයි. පසේ බුදු කෙනෙක් ඉන්නේ මේ අබුද්ධෝත්පාදක. නමුත් මේ ලෞතුරා බුද්ධ ශාසනයක තව අරහතුන් වහන්සේලා කෝටි ගණක් බුද්ධත්වයට පත්. ඒ අයට අවස්ථා හතරක් තියෙනවා. දැන් මේ රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කිරීම එකපාර කරන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලාම පළවෙනි වරට කරන්න ඕනේ මොකද්ද? දෘෂ්ටිය කපා හැරීම. සම්මා දෘෂ්ටියට, හැබැයි සම්මා දෘෂ්ටියටපත් වෙන නම් සංවලින් මිදී නිදහස් වෙන හැටි සමුදය මොකද්ද කියලා දකින්න ඕනේ. සංදැක්කේ නැතුව කොහොමද සම්මා දිට්ඨියටපත් වෙන්නේ? අද ඔය හොඳ යහපත් නිවැරදි කියන එක ලෝක එකක්. ඒක ලෝකයේතර නෙමෙයි. ඒක ලෞකිකයි. ලෝකේ අතරමං වෙන දෙයක් තමයි ඔය හොඳ යහපත් නිවැරදි සම්මාදිට්ඨිය කියන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ලෝකයෙන් ඊතර වෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය මොකද්ද? අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග. ඒ නිසා මේ හතරෙන් පළමු කොටෙන්ම පළමු වරටම මේ සංවලින් විදී නිදහස් වෙන දැක්ම සංසාර දෘෂ්ටිය තේරුම් අරගෙන සංසාර දෘෂ්ටියෙන් මිදී නිදහස් වෙනවා. සංසාර දෘෂ්ටිය කොටස් තුනක් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන්නේ මොනවද? තුනේ එකතුව තමයි සංසාර දෘෂ්ටිය. ඒ සක්කාය දිට්ඨියෙන් මිදී නිදහස් වුණාම, විචිකිච්ඡාවෙන් මිදී නිදහස් වුණාම, සීලබ්බත පරාමාසයෙන් මිදී නිදහස් වුණාම දැන් ওই තුන වෙන වෙනම අරගෙන පුළුවන්ද? දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා වචන තුන කිව්වට මේ තුන එකවරම මිදී නිදහස් වෙනවා. සංදැකලා ධම්මෝ සංදිට්ඨිකෝ වෙලා සම්මා දිට්ඨියටපත් වෙන්න සම්ම දක්කාත. එතකොට සන් දකින්නේ නැතුව ඔය තුනෙන්ම ඔය සංසාර දෘෂ්ටි තුනෙන්ම මිදී නිදහස් වෙන්නට බෑ. අර පටිච්ච වීම තමයි මේකටත් තියෙන්නේ. පටිච්ච වීම තමයි අර මැද තියෙන විචිකී ඉච්ඡ විඥාන චිත්තයේ කිලුට තත්ත්වය ඇති කිරීම තමයි විචිකී ඉච්ඡතාවය තමයි මේකට ඔක්කොටම හේතුව. ඉතින් ඒක නිසා සම්දැකින්නේ නැතුව කිසි කෙනෙකුට මේ සංසාර දෘෂ්ටියෙන් මිදී නිදහස් වෙන්න බෑ. තාමත් සංසාර දෘෂ්ටි අනේක ಜಾති සංසාර කියයි ඉන්නේ. ස්වාමීන් වහන්සේ මේ අනුසය සහ සමුදය එතකොට එකමද? එක්තරා ආකාරයකට බැලුවාම එකම තමයි. සමුදය සහ ආශය නෙමෙයි අනුසය. අනුසයයි සමුදයයි දෙකම එකයි. භව කියන්නේත් එකමයි. භව කියන්නේ අනුසයමයි, භව කියන්නේ සමුදයමයි. දැන් අතන තියෙන්නේ දැන් බලන්නකො හේතුම් පටිච්ච සම්භූතං. හේතුම් පටිච්ච සම්භූතං. එතන සම්භූතය කියලා තියෙන සම්භූතං. භූතං කියන්නේ භව. දැන් පටිච්චසමුප්පාද ධර්මයේ අරගත්තාම උපාදාන පත්‍ය භව. මේ භව කියන එකේ අත්‍යවශ්‍යම වචනේ සම්භව. සම්භූත. සම්භව. මේ මොකද්ද මේ සම්බන්ධය? මේ ඇති වෙන්නේ සම්භව. එතකොට සම්බන්ධයකුයි මේ බිහි වෙන්නේ. එතකොට සම්බන්ධයක් බිහිවීම නිසා තමයි අපි මේ සංසාරයට ඇඳිලා බැඳිලා තියෙන්නේ. ඒ නිසා අනු කියන එකත් භව කියන එකත් සම්දේ කියන එකත් සම්උපාද කියන එකත් සම්භූතං කියන එකත් මේ ඔක්කොම වචන එකම හරයක් අර්ථයක් තේරුමක් ඇති වචන ටිකක්.
නොයෙක් අවස්ථාවල නොයෙකුත් ආකාරයේ ඔය තැන්වල කිව්වා. දැන් රාග භව, ද්වේෂ භව, මෝහ භව කියන්නේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය නෙමෙයි. රාග ගතිය කියන්නේ කොහෙද තියෙන්නේ? දැන් චිත්තසංතානේ ගබඩා වෙලා මුල් පෑගෙන තියෙන දෙයක් රාග ගතිය. රාග භව කියන්නේ ඒ රාග භව නිසා අලුතෙන් අර රාග භව අලුතෙන් පුනබ්භවති. පුනබ්භව. පුනා විහි වෙනවා. දැන් පුනබ්භව කියන එකම තමයි අර භව. එතකොට මේ භව කියන එකයි පුනබ්භව කියන එක දැන් බුදුහාමුදුරුවෝ කලේ මොකද්ද? මේ පුනබ්භව කියන එක නැවතුවා. නැත්ති ගානේ පුනබ්භව. ඒක තමයි නිවන. එතකොට අර රාගානුසයන් න අනුසේති, පටිඝානුසයන් න අනුසේති, අවිජ්ජා අනුසයන් න අනුසේති, පුනබ්භව නැතිදානි පුනබ්භව. ඒ වගේම සමුදය නිරෝධය නිවන නිබ්බාන. එතකොට සමුදය කියන එකත් අර භව කියන එකත් සම්භවං කියන එකත් ඒ වගේම භව කියන එකත් මේ ඔක්කොම අනුසය කියන එකත් ඔක්කොම එකයි. අලුතෙන් අපි තුල අපි යම් සංකාරයක් කරන හැම අවස්ථාවකම සමුදය උපදිනවා වගේම අර අනුසයත් උපදිනවා. ඒ වගේම අර භව සම්භවං වෙනවා. ආසවය අතරත් සම්බන්ධයක් තියෙනවා නේද? ගති ආසව එකයි. ගති ආසව එකයි. හැබැයි අර සමුදයයි අනුසයයි එකයි. අපිට නිවන් දකින්න ඕනේ නම් මේ ගති නෙමෙයි අයින් කරන්න. මොකද්ද? අනුසය. න අනුසේති කරන්න. එහෙම නැත්නම් භව උදුරා දාන්න. එහෙම නැත්නම් සමුදය නිරෝධ කරන්න. සමුදය නිරෝධෝ නිබ්බාන. දැන් අවිද්‍යා නිරෝධෝ නිබ්බාන. සංකාර නිරෝධෝ නිබ්බාන. නාම රූප නිරෝධෝ නිබ්බාන. විඥාන නිරෝධෝ නිබ්බාන. ඔක්කොම ඔය තණ්හා නිරෝධෝ, වේදනා නිරෝධෝ, උපාදාන නිරෝධෝ, තණ්හා නිරෝධෝ ඔක්කොම නිබ්බාන. කරුණාල එතන වේදනා කියන එක සම්පස්සජා වේදනාද නැත්නම් නිකන් නෑ, එතන වේදනා තුන් ආකාර වූ වේදනාවක් තියෙනවා. එකක් ප්‍රිය දෙයට ඇලෙන ප්‍රිය වේදනාව. පිනවා ඉන්න ප්‍රිය වේදනාව. ඊට පස්සේ දුක් වේදනාව. අප්‍රිය දෙයට ගැටිලා උපදින දුක් වේදනාව. තුන්වෙනි එක බලවත් එක. දැන් ඔය ප්‍රිය වේදනාව 100ට 2ක් 3ක් 4ක් 5ක්, අප්‍රිය වේදනාව 100ට 2ක් 3ක් 4ක් 5ක්, 90ක් තියෙන්නේ අදුක්කම අසුක වැරදි අවිද්‍යාවෙන් උපත ලැබු බලවත් වේදනාව. එතකොට ප්‍රිය වේදනා, සුඛ වේදනා, දුක් වේදනා, ඒ වගේම අප්‍රිය අමනාප අමිහිරි වේදනා, අදුක්කම අසුඛ වේදනා. දැන් ප්‍රිය වේදනා තියෙන්නේ මේ අංශයේ කෙරවල ඒකාන්තයක. ඒක අර කාමසුඛල්ලි ආකාන යෝග, අර අත්තිලමතාන යෝග, අප්‍රිය දුක් වේදනා. මේ අන්ත දෙක අතර මුව ඔක්කොම මොකද්ද? අදුක්කම අසුඛ වේදනා. මේ මැදින් මිදී නිදාසනවා කියන්නේ ඔන්න අදුක්කම අසුඛ තත්වයෙන් මිදී අර හැබැයි අර කෙරව අන්ත දෙකෙනුයි මැදිනේ උබේ අන්තයේ අනුකම්ප කියලා කිව්වේ ඒක. මජ්ක්‍ධිමා පටිපදා භගවතීන අභිසම්බුද්ධ. සම්පස්සජා වේදනා කියලා කියන්නේ තීන සංගති පස්සව. ඔව්. දැන් මේ වේදනාව සම්පස්සජා වේදනාව කියන එක ප්‍රිය වේදනාව වෙන්නත් පුළුවන්, අප්‍රිය වේදනාව වෙන්නත් පුළුවන්, අදුක්කම අසුඛ වේදනාව වෙන්නත් පුළුවන්, තුනම වෙන්නත් පුළුවන්. බොහෝ දුරටම තුනම ඇති වෙනවා. අපි ගම්මුක පොඩි ඕනනම් උදාහරණයක් මේ තුනම ඇති වෙනයි කියන එක හිතා ගන්න බෑනේ. කොහොමද රාගයයි ද්වේෂයයි මොහයයි තුනම එකට ඇති වෙන්නේ කියලා කල්පනා කරන්න පුළුවන්. අපි පොඩි උදාහරණයක් ගත්තොත් ඔන්න දැන් මේ පින්වතුන්ට හොඳ ලස්සන කේක් කෑල්ලක් දැන් කේක් එකක් කපලා ගෙනත් දෙනවා කන්න. දැන් ඇහැට බොහොම ප්‍රියයි හොඳ ෆෘට් කේක් එකක් හොඳට තෙල් වේවින පාට දාලා හොඳට ඇහැට බොහොම හොඳයි කියලා කටට කෙල උනන තත්ත්වය. ඊට පස්සේ කටට අරගත්තාම හොඳට මන් රමණය කරන රසකුත් තියෙනවා. දැන් ඔන්න මේක නිසා මේ ප්‍රිය වේදනාව ඇති වෙන අර කේක් කෑල්ල නිසා ප්‍රිය වේදනාවක් ඇති වෙනවා. දැන් මේ කේක් කෑල්ල කන ගමන් අපි හිතෙන් රවුම් ගන්නවා. රවුම් ගන්නේ මොකද්ද? මනින්නේ. මොකද්ද මනින්නේ? දැන් අපි මේකේ රස සංසන්දනය කරනවා මොකක් එක්කද? අපි මීට ඉස්සෙල්ලා කෑව සියලුම කේක්. දැන් වෙන්නේ මොකද? මනිනවා. සංසන්දනය කරනවා. අර කේක් කෑල්ල මේ කේක් කෑල්ල. දැන් ඔන්න මානියක් ඇති වෙනවා.
අර ඉස්සෙල්ලගේ කැලියක නිරසකේ කැලියක ඇති වෙන්නේ ද්වේෂය. දැන් මේකේ කැලේක ඇති වෙන්නේ රාගය. ඒ වගේම අර මැද මේ මනියම නිසා ඇති වෙන්නේ මොකද්ද? මානයක්, මුලාවක්, මෝහයක්, මැනීමක්. තුනම ඔය සංකාර කිරීම නිසා අර රෝධ ගැටීම නිසා තුනම උපදලා ගන්නවා. එකක් එහෙම උපදලා බලන නවතින්නේ නැහැ. ඒ වගේම මේකේ අනිත් පැත්ත නරක දෙයක් ගත්තා. අපි හිතමුකෝ දැන් ඔන්න අපි පුරුදු වෙලා තියෙන කොහේ හරි කඩේකින් ආප්ප ගේන්න කියලා. එතකොට ඔන්න අපි දැන් පුරුදු වෙච්ච හොඳ රස ආප්ප කඩයක් තියෙනවා. දැන් ගියා ආප්ප ගේන්න කඩේ වහලා. ඊට පස්සේ දැන් අල්ලපු කඩේකින් ගෙනාවා. දැන් ඔන්න ගෙදෙට්ට ගෙනාවා විතරයි කිව්වා අදානම් අර කඩේ වහලා අද ගෙනාවේ මේ වෙන කඩේකින්. අන්න දැන් මැනීම පටන් ගත්තා. දැන් ආප්පේ කෑවෙත් නෑ තාම. දැන් අපෝ මේ කඩේ ආප්ප නැත්නම් අදව ගන්න පුළුවන්. ඔන්න දැන් මනිනවා. දැන් මැනලා මේ අද ගෙනාවගේ ආප්ප වලට මොකද? ද්වේෂය. අර කලින් හොඳට රසට කාලා පිළිදු මේ කඩේ ආප්ප වලට රාගය. දැන් උතන තුනම ඇති. රාගය, ද්වේෂය, මෝහය තුනම. මේ වගේ තමයි හැම දෙයක්ම. අපි ගමුකෝ මේ මොකක් හරි ඇඳුමක් ඇඳලා කියලා. මේ ඇඳුමක් ඇඳ ගමම්ම එක්ක මේ ඇඳුම අරකට වඩා හොඳයි මනිනවා. එක්ක හොඳ නැහැ. ඒ වගේම තමයි හැම දරුවෙක් ගත්තා අර දරුවා මෙයාට වඩා හොඳයි. මේක නරකයි. ඔය හැම කෙනෙක්ම හැම දෙයක්ම මේ පැවැත්ම තුල තියෙන ඔක්කොම රෝධ ගන්නවා, රවුම් ගන්නවා, මනිනවා, සංකාර කරනවා. එතකොට අපි දන්නේම නැතුව රාගය, ද්වේෂය, මොහය තුනම හිතක උත්පාද ලැබලා තුනම එකටමයි උත්පාද ලබන්නේ. රාගාංශය, පටිඝාංශය, අවිද්‍යාංශය තුනම උපත ලබනවා. එකම වෙලාවෙ අදුක්කමස වේදනාව වෙන්න පුළුවන් අරකේ. ඒක තුනම එකට එනවා. අරකේ හොඳ දේවලුයි මේක නරක දේවල් ඒ ඔක්කොම එනවා. නරක දේවලුයි කියලා එක ඒ වෙලාවෙම අවසරයි ස්වාමීන් වහන්සේ එහෙම මැන්නලා දැන් හොඳයි නරකයි ඒක එහෙම මැනලා ඉවරලා හැබැයි ඒක කමක් නැහැ මේක මට ප්‍රශ්නයක් නැහැ. ඔව් දැන් මෙහෙමයි. අපි මේක දැන් දැක්ක ධර්මයට දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යතින සුතේව සුතමත්තම් භවිෂ්‍යතින මුතේව මුතමත්තම් භවිෂ්‍ය. දැන් අර ආපගෙනාව කියනකො සුතේව සුතමත් අපි ඒක ඇහුවට අපි උපේක්ඛාසිතින් අර කඩේ ආප මේ කඩේ ආප කියලා නේ. දැන් මේක උපේක්ඛාසිතින් ගෑවනම් රවු නොගැවුවනම් රාගයෙන් ද්වේෂයෙන් කටයුතු නොකරන ඉවරයි. දැන් මැනලා දැන් මැන්නොත් නම් ආයි රවු ගන්නවා. කමක් නැහැ මේක මැනීමමයි අපි නවත්තන්නේ. හැබැයි මනින්න යන එක දැන් මේ මැනීම මානය මොකක් හරි එක්ක අතිමානයක් එක්ක අභිමානයක් හීනමානයක් කුච්චමානයක් තුච්චමානයක් සදිමානයක් මාන 21කින් එකක් ඔතන තියෙනවා. ඒ මාන 21කින්ම ඉවත්ුනේ නැත්නම් අර මෝහයෙන් ඉවත් වෙන්න අමාරුයි. රාගයෙන් ඉවත් වෙන්න අමාරුයි. ද්වේෂයෙන් දැන් මනිනවනම් සංකාර කෙරෙනවා. මනිනවනම් සංකාර කෙරෙනවා. ඒක නිසා බලන්න ඕනේ අපි යකින් මේ සංකාර විසංකාර කරන්න. අසං කරන්නම බලන්න. එහෙම නැත්නම් සංකය කරන්නම බලන්න. මනින්නේ ප්‍රිය අප්‍රිය දෙක අදුක්කම අසු. වෙන මොකක්ද මනින්නේ? මේක නොදැනන නිවන් දකින්නත් බෑ ජීවත් වෙන්නත් බෑ උපේක්ඛාසිතක් ඇති කරගන්නත් බෑ සංකාර නොකර ඉන්නත්. මේක ඔන්න ඔය පොඩ්ඩ තමයි දැනගන්න ඕනේ. බොහොම පොඩ්ඩයි. මේ නිවන් දකින්නට අවශ්‍ය වෙන උපකාර වෙන ධර්මය මොකද්ද? ඔන්න ඔතන. ඔතන නැතුව වෙන මොනවා කතා කළත් මොන අපබ්‍රංශ සම්පප්පලාප කිව්වත් මොන ධර්ම දේශනා කළත් මේ ත්‍රිපිටකයේ කෝටියක් වාරයක් දහස් වරක් සජ්ජායනා කරත් ඔය පිළිතරෝමිය මේ සම් දැක්කේ නැත්නම් මේ සම්බන්ධයට හේතුව දැක්කේ නැත්නම් ඔය රාගයේ ද්වේෂයේ මොහේ උපදින තැන සමුදේ බිහිවෙන තැන දැක්කේ නැත්නම් නිවනක් නැති කියලා හැම කෙනෙක්ම තේරුම් ගන්නවා. ධර්මයේ අතබලත් ඔව් ඒකයි කියන්නේ. ධර්මයේ අතබලත් කියන්නේ ඔය සම් දැක්කට පස්සේ මේක අතේ තියෙනවා වගේ තමයි. මෙච්චරයි දැනගන්න. ආයෙ නැතුව මේක මේ ලෝකේ වට රවුම් දාගාම දැන් මේ හැම විහාරම පන්දලේ මේක කරන්න යන්න ඕනේ. ඒවත් සංචාර. ඔව්. අවසර අපේ හඳුන්නේ මේ චිත්තේ චිත්ත නියාමයේ කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. චිත්ත කියන්නේ
යම් ආකාරයක පිළිසිදු කරන්න හෝ කිලුටු කරන්න හෝ උපකාර වන එහෙම නැත්නම් භාජන වන දේ චිත්ත. දැන් චිත්තේ තමයි කිලුටු වෙන්නේ. පිළිසිදු කරන්න මොකද චේතෝ විමුක්තිය චිත්තේ. මේ සිත කිලුට වෙනවා රාගය, ද්වේෂය, මොහය තුනම නිසා. එහෙම නැත්නම් ආගන්තුක උපකිලිටේන නිසා. එහෙම නැත්නම් අසංවර වීම නිසා. ඇහැකරනාසය දිවකය කියන පහ අසංවර වුණොත් මොකද කිලුට වෙන්නේ? චිත්තේ. අර සංකිලිටේන කියන தත්ත්වයට පත් වෙනවා. ඒ නිසා ඒ පිළිසිදු කරගන්නේ මොකද්ද? යම් මේ සම් දැකලා අපි රාගය, ද්වේෂය, මොහය නොඋපදවා මොකද පිළිසිදු කරගන්නේ? චිත්තේ. ඒකට තමයි චේතෝ විමුක්තිය. ඒ නිසා මේ හිත නැතුවත් නිවන් දකින්න බෑ. හිත කිලුට වෙච්ච බව තේරුම් ගන්නත් ඕනේ. හිත පිළිසිදු කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්නත් ඕනේ. පිළිසිදු කරන මාර්ගයක් ක්‍රමයක් තියෙනවා කියන එක තේරුම් ගත්තොත් ඔන්න නිවන. එහෙම නැත්නම් නිවනක්. මේ හිතෙන් තමයි ඔක්කොම බැඳෙන්නේ. දැන් අපි දැන් මෙතෙන්ට ආපු මේ පින්වතුන් දැන් Tamanට එක පාට ගිහිල්ලා කල්පනා කරන්න පුළුවන් අනේ මගේ රත්තරන් බඩු ටික කොහෙද තිබ්බේ සල්ලි ටික කොහෙද තිබ්බේ මගේ දැන් ඉඩම් කඩම් මොකද වෙන්නේ මගේ කවුරු හරි දරුවෝ මොකද උනේ මේ ඔක්කොම මොනවද මේ හිතේ හිත දුවනවා ඒ හිත කිලුට උනාම තමයි අපි කියන්නේ විඥාන සිත කියලා ඒ හිත පිටිසිදු උනාම අපි මොකද කියන්නේ ප්‍රඥා සිත චිත්ත නියාම කියන්නේ ඒක යම් නියාම ධර්මයකට අදාළවමයි හේතුඵල ධර්මයට අදාළවමයි ධර්ම නියාමයේ කර්ම නියාමයට අදාළවමයි චිත්ත නියාමයේ බීජ නියාමයේ ඍතු නියාමයේ ඒක නියාම ධර්ම. නියත වූ ධර්මයක්. ඒක චිත්තක්ෂණ 18ක් නියත වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එකක්වත් අඩියෙන් හෝ වැඩියෙන් හෝ කිසි දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. චිත්තක්ෂණ 18ක් ඒ 18න් පළවෙනි එක සම්පටිච්ඡද. අන්න සම් තියෙනවා. දෙවෙනි එක මොකද්ද සම් තීර. ඊට පස්සේ තමයි ජවන්ති තුන්වෙනි එකත් සම් 4 5 8 9 10 11 ජවන්ති. ඊට පස්සේ තමයි අන්තිමට චුති කියන තත්ත්වය අන්තිම තත්ත්වය. මේ 18 මේ චිත්ත නියාමයේ මේ 18 වෙනස් ආකාරයකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිසි සිතක. හැබැයි මේක මේ බුද්ධ ධර්මයට අදාළ මිසක් වෙන කිසි ශාස්ත්‍රූවරයෙක් කිසි දේශකයන් වහන්සේ කෙනෙක් කිසි විද්‍යාඥයෙක් කිසි වෛද්‍යවරයෙක් කිසි මනෝවෛද්‍යවරයෙක් මේක හොයාගත්තේ නැහැ. කියන්නත් බෑ. විග්‍රහ කරන්නත් බෑ. පැහැදිලි කරන්නත් බෑ. වෙන කාටවත් චිත්ත වීති දිගේ රවුම් ගන්නවා. චිත්ත වීති දිගේ රවුම් නොගා ඉන්න පුළුවන්. රවුම් නොගාවොත් රෝධ කරන්නේ. එනන් නිරෝධ. එතකොට රවුම් ගන්නේ මොකද්ද? චිත්ත වීති දිගේ. රවුම් ගන්නේ කොහොමද? අර අතීතයේ එකතු කරගත්ත ඒවත් එක්ක සංසන්දනය කරනවා. මණි දැන් අර කේක් කෑල්ල. දැන් මේ කේක් කෑල්ල එකපාරට දිවට කේක් කෑල්ල ගිය ගමන්ම ඇහෙන් කේක් කෑල්ල දැක්ක ගමන්ම අපි රවුම් ගන්නවා. කොහෙද ගියේ? චිත්ත වීදියේ. මොනවයිද? අර අතීතයේ දැන් චිත්ත සංකාණය දැන්පත් කරගත්ත අර අතීතයේ ගාපු කේක් කෑල්ල එක්ක. ඒක ක්‍රියාකාරීත්වය විඥානනේ. ඒක විඥාන චිත්තයේ ක්‍රියාකාරීත්වය ඒක තමයි චිත්ත වීදියේ රවුම් ගන්නවා. ඔය චිත්ත නියාමී කියන්නේ ඒක යම් ආකාරයකට මේ ජවන් සිත් ඇහිලා ඒ චිත්තක්ෂණ 18 දිගේම යනවාමයි ජවයක් මතුවෙනවා. ජවන් සිත් කියන්නේ යම් ශක්තියක් විඥාන ශක්තිය වේගයක් අපිට මේ රවුම් ගන්න, රෝධ ගන්න, සංසාරේ යන්න කාමාවචර, රූපාවචර, අරූපාවචර චර ශක්තියක් උපදිනවා. මේ කාමාවචර කියන්නේ මොකක්ද? අපි දැන් මේ කය රමණය කරගෙන ඇහැ කන නාසය දිවකය මන පිනවන චර ශක්තියක් උපදවනවා. රූපාවචර කිව්වේ ඒ චර ශක්තිය. රවුම් ගන්න අරූපාවචර කිව්වේ බ්‍රහ්ම ලෝකවල යන්නේ අරූපාවචර. එතන චර. දැන් මේ චර තියෙනවා නම් එතන නිවන නැහැ. කොතනද නිවන තියෙන්නේ? චර නැ වෙන්න ඕන. චර නැති වෙන්න ඕන. එහෙම නැත්නම් රෝධ නිරෝධ කරන්න. එහෙම නැත්නම් සංකාර නොකර ඉන්නවනේ විසංකාර කරන්න. සරණං ගච්ඡාමි කියන්නේ ඒක. සරණං කිව්වේ අර සර කියන්නේ චරමයි. සරණං නැති කරමින් යන්න ඕන. ක්‍රමානුකූල ගච්ඡාමි සරණං බුද්ධං. කොහොමද අපි මේ සරණං මේ ශරීරයෙන් නවත්තන්නේ කොහොමද? බුද්ධං. භව උදුරා දෙමි මොන බවද? කෙලෙස් බව, රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දැම්මොත් ඊට පස්සේ චර බව නෑ. චර න වෙනවා.
ඒ ගමන අපි යනවා. ගච්ඡාමි සරණ බුද්ධං ගච්ඡාමි සරණ ධම්මං ගච්ඡාමි සරණ සංඝ. මෙතන මේ කාටවත් වැඳීමක් හෝ පිළීමක් හෝ යදීමක් හෝ පැතීමක් නෙමෙයි මේක තියෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද? තමන්ගේ හිතේ ක්‍රියාකාරීත්වය චර බව චරණ බවට පත් කරගන්න. අද මේ අපි සම්මතයෙන් දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා වඳිනවා. බුදුන්ගේ සරණ පතනවා කියන එක. එහෙම පිළිකරණක් පතන්න බෑ බුදුහාමුදුරන්ගෙන් දෙවියන්ගෙන්. දෙවියන්ගෙන් පිළිකරණක් පතු හැකියි. රජුරුවන්ගෙන් පිළිකරණක් පතු හැකියි. හැබැයි මේ බුද්ධ දේශනාවට අනුව මේක පිළිකරණක් නෙමෙයි මේක සරණ. ඒ ගමන යන්න ඕනේ තමු. මේ චර බව චරණ විද්‍යා චරණ සම්පන්න. මේක අනිත් පැත්ත මොකද? විද්‍යා චරණ සම්පන්නෝ කියන එක අනිත් පැත්ත වෙනලා බලන්න. අවිද්‍යා චර අසම්පන්න. ඔය සම්තියේ අපි මේ අවිද්‍යාව නිසා චර වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? සම්පන්න නැති බව අසම්පන්න. අසම්පන්න වෙන්නේ ඉන්ද්‍රියය. අසංවර වෙන්නේ ඉන්ද්‍රියය. විඤ්ඤාණ සංස්කාර අපිඤ්ඤාණ සංස්කාර කියන්නේ ඒක ඔක්කොම සංකාර නම් පුඤ්ඤාවි සංකාර වුණත් අපුඤ්ඤාවි සංකාර වුණත් අනිඤ්ඤාවි සංකාර වුණත් තුනම අර කාමාවචර රූපාවචර අරූපාවචරම තුනම අවිද්‍යාව නිසා. දැන් පුඤ්ඤාවි සංකාර නම් අපි අතරමං වෙන්නේ කොහෙද? අර කාම ලෝක 6යි දිව්‍ය ලෝකේ කාම මනුෂ්‍ය ලෝකේ කාම ලෝක 7 අතරමං වෙනවා. මොකකින්ද? පුඤ්ඤාවි සංකාර. අපුඤ්ඤාවි සංකාර නම් අපි අතරමං වෙනවා සතර අපාය. අනිඤ්ඤාවි සංකාර නම් අපි අතරමං වෙනවා අර අරූපී බ්‍රහ්ම ලෝක 7. ඔක්කොම අතරමං වෙන තැන තමයි මේ පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, අනිඤ්ඤාවි සංකාර. සංසාර කොහේ හරි අතරමං. හැබැයි දිව්‍ය ලෝකේ අතරමං වුණත්, මනුෂ්‍ය ලෝකේ අතරමං වුණත්, මනුෂ්‍ය ලෝකේ රජ වෙලා අතරමං වුණත්, අතරමං වීම නම් අතරමං වීම මයි දුකමයි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස තියෙනවා මයි. නිවනක් නැහැ මයි. ඔය සතර ගමන තව තවත් සකස් කර පුනා භව. ඒ නිසා අපි කරන්න ඕනේ පුණ්‍ය පාප පහිනස්ස කියන දේ. පුණ්‍ය පාප පහිනස්ස එහෙම නැත්නම් තව වචනයක් කව කුසලස්ස උපසම්පද. කුසල අස්ස උපසම්පද. එතකොට අර පුඤ්ඤාවි සංකාර අපුඤ්ඤාවි සංකාර අනිඤ්ඤාවි සංකාර නෙමෙයි කුසලස්ස උපසම්පදා. ඒකට වඩා හුඟක්ම ආත්පසුම වෙනස් කියනවා. පින්කම් කළා කවදාවත් නිවන් දකින්න බෑ. හැබැයි පින්කම් නොකර කරන්නත් බෑ. ඒක මොකද අපිට දැන් කොළඹට යනවා නම් අපිට කොළඹට යන්න මග වියදම තියෙන්න ඕනේ. මග වියදම මොකද්ද? පුඤ්ඤාවි සංකාර. මග වියදම තියෙන්න ඕනේ. හැබැයි මග වියදම කියලා අපි මේ සල්ලි ටික කකා වෙමි හිටලා හරියන්නේ නැහැ අතරමං. අපි කොළඹට යන්න ඕනේ. දැන් අද කරන්නේ සල්ලි හම්බුනාම එක තැනක අතරමං වෙලා මම්මුලා වෙලා කකා බිබී ඉන්න එතරම් මත් වෙලා. දන්නේ නැහැ නිවනක් නැහැ. හොඳට පින්කම් කළාම දිව්‍ය ලෝකෙ ගියාම රාජසප්ප ඉඳලා රාජසප්ප සිටු සප්ප හොඳට සල්ලි හම්බුනාම ඒ පින්කම් කරලා තමයි. ඔය අද කවුරු වුණත් කොහොම රාජසප්ප සිටු සප්ප වඳින්නේ හොඳට සප්ප සම්පත් ලැබලා තියෙන්නේ මොකද්ද? බුබ්බේකකට පුඤ්ඤතා ශක්තිය තියෙන නිසා. හැබැයි ඒකම ධර්මයේ නොදන්න පුද්ගලයාට චතුරාර්ය සත්‍ය අවබෝධ කර නොගත් පුද්ගලයාට ඒකම සතර ගමනේ අතරමං වීමට, මම්මුලා වීමට, දුකටපත් වීමට, දුකට මුල් වෙනවා හේතුව. එතකොට පින්කම් කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කවදාවත් කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ පින්කම් කරන්න ඕනේ. හැබැයි පින්කමත් උපාදානය කරගත්තොත් ඒකත් වැරදි. ඒකයි කිය පුණ්‍ය පාප පහිනා. පින් දෙන්න ඕනේ. පින් අනුමෝදන් කරන්න. පින් පිහිටවන්න ඕනේ. පින් තියෙන්න ඕනේ. පින්කම් කරන්න ඕනේ. පිහිටවනවා කියන්නේ මොකක්ද අපි අහන්නේ? පිහිටා වතුරන්න පුළුවන්. එහෙම නැත්නම් පවරා වතුරන්න පුළුවන්. අපි දැන් යම් කිසි කෙනෙකුට පින් දෙනවා කියන්නේ පින් අනුමෝදන් කරනවා කියන්නේ. පින් පිහිටවල වතුරන්න. අපේ තුන් හිත පහලා ගත්තාම පින් පිහිටවල. එහෙම නැත්නම් නැහැ. අපි පිනේ පිහිටියා කියන එකයි. ඔව්. අපේ තුන් හිත පහදා ගන්නවා. රාග හිත, ද්වේෂ හිත, මෝහ හිත තියෙනවා නම්
අපි පීඨා පින පීඨවන්න බෑ. රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව යම් කිසි කෙනෙකුට යම් පීඨක් උපකාරයක් වෙන පිරිසිදු චේතනාවේ නිස්සාරණ අධ්‍යාසයෙන් පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන, පින් අනුමෝදන් කරන්න. අන්න ඒක පින් පීඨා වතුරා පවරන්න. සායනාංශ රාග ද්වේෂ මෝහ වලින් තොරවුණක් සිතක් කියන්නේ එතන කුසල් සිතක් නේද? ඒක සම්පූර්ණම පිරිසිදු සත්‍යක්‍රියා බලයක්, පිරිසිදු සිතක්, කුසල් සිතක්. ඒක දැන් අර පින් දෙනකොට කුසලයක් බවට පත් වෙනවා. ණය මිදී නිදහස් වෙනවා කියන එක තමයි කුසල. සංසාර ණය ගණදුනේ මිදී නිදහස් වෙනවා. කොහොමද? පින් දීලා, පින් පවරලා, රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් තොරව. රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් හිතේ තියාගෙන පින් දුන්නොත් සංසාර ගණදුනේ මිදී නිදහස් වෙන්නේ නැහැ. පුණ්‍ය කර්මය කළත් අපි ළඟේ රාග ද්වේෂ සමෝහ තියෙනවා නම් පිනක් සිද්ධ වෙන්නේ නැහැ නේද? පින සිද්ධ වෙනවා. සපලම්පදුත් ලැබේ. හැබැයි තව සංසාරේ අතරමං වෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපාය ලැබෙනවා. දැන් අපි හිතමු එක මිනිහෙක් හොඳට පින්කම් කරා. හැබැයි මොකක් හරි ඔය රාග ද්වේෂ මොහ කියන බාල වැඩක් කළා. බාල වැඩකුත් කළා. අන්තිමට අර බාල වැඩේ බලවත් නම් අර බලු නිමිත්තට බාල නිමිත්තට අනුව බලු නිමිත්ත බලු පටිගන්ධිය බලු ගති බරිලුව බලු බව ඇදලා බල්ලෙක්. හැබැයි එන්නේ හොඳට පින්කම් කළ නිසා කොළම හතේ මාලිගාවක හොඳට ඇල්ජේෂන් බල්ලෙක් වෙලා ඉපදිලා රාජ්‍ය සැප විඳිනවා. රාසවල් කරනවා. කුමුරුවා කරනවා. නෑනේ. හොඳට මිනිස්සු හම්බ කරපු දේ අර නායකාරයෝ හම්බ කරපු දේ කකා බිබි හොඳට ඉන්නවා. වාහනවලත් යනවා. ඔව්. වාහනවල යනවා හොඳට නානවා කනවා බුනවා දොස්තර මහතුරු බේත් කරනවා ඔක්කොම ඉන්නේ. බබා අර පින්කම් කරපු නිසා. හැබැයි අර කරපු බාල වැඩේ නිසා පව්කම නිසා අකුසලේ නිසා බලු ගලේ බලු. ඔගේ අනිත් පැත්තත් එහෙමයි. යම් කිසි පොඩි කුසලයක් නිසා මිනිහෙක් වෙලා උපදිනවා. කරපු පාප නිසා නොඉඳිනා දහදු විඳලා ওই ස්පිතාලවල ගංගා ආදිලා අරවා මෙයා වෙලා රෝගකාරක රෝගී වෙලා මේ නොයෙකුත් දුක් විඳින්නේ මොකද? අර කරපු පව්කම් නිසා අකුසල. ඒ නිසා පින්කම් කරන්නත් ඕනේ. සබ්බ පාපස්ස අකරණම් කරන්නත් ඕනේ. කුසලස උපසම්පදා කරන්නත් ඕනේ. මේ එතකොට නිවන. හේතුඵල ක්‍රියාකාරීත්වය කියන්නේ ඔකයි. ඒක දැනගෙනම කරන්න. හේතුව දැනගෙනම ඵලය අත්විඳින්න පුළුවන්. පුණ්‍ය කර්ම කරන්න ඕනේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව. දෙන් දිසානස කුසලයට නොඇලී නොගැටී මුලාවෙන් කියන එකේ තේරුම ඉතින් තුන්සිත පහදාගෙන තමයි පින්කම් කරන්න ඕනේ. පින් දෙන්න ඕනේ, පින් පවරන්න ඕනේ, පින් අනුමෝදන් කරන්න ඕනේ. දැන් මේ මාරි යම් කිසි කෙනෙක් පින්කමක් කරනකොට මේ තමන්ටම දෙව් මිනිස්සප ලබන්නට මේ පින්වතුන්ට කිව්වොත් එහෙම බැරි වෙලාවත් මේ පින්කම නිසා මේ පින්වතුන්ට අර නන්දා විසාකා මල්ලිකාමින් භෝග සම්පත් රූප සම්පත් ලැබ දෙව් මිනිස්සප කෙලවර නිවන් දකිත්වා කිව්වොත් එහෙම හරිද වැරදිද? වැරදි. කොහෙද යන්නේ? සංසාරේ අතරමං කරන්න පටිච්ච එක. තව දුරට යනවා. නමුත් අපි කරන්න ඕනේ මොකද? මේ පින්කමක් කරන්න ඕනේ. දැන් මේ නන්ද සිරි මහත්තයා පින්කමක් කරා. මේ කරේ මොකද? නිස්සාරණ අධ්‍යාසය. එහෙම නැත්නම් තමන්ට විතරක් නෙමෙයි මේ තමන්ගේ නෑදෑයින්ටත් මිත්‍රයන්ටත් මේ තමන් ආශ්‍රය කරන අයටත් යම් ධර්ම අවබෝධයක් ලබාගෙන තමන්ටත් මේ සංසාර දුකින් මිදී නිදහස් වෙන්නට උපකාර වන මාර්ගයක් පහදා පෙන්වා දීම සඳහා. ඒක නිසා අනිත්‍යය බලන්න ඕනේ මේ දෙව්ලෝකෙ මිනිස් ලෝකෙ යනවා මෙහෙම වෙන්න ඕනේ නැහැ. තාවත් අතරමං වෙනවා මිසක් සසර දුකින් මිදී නිදහස් වෙන්නේ නැහැ. හැබැයි හැම කෙනෙක්ම පෘථග්ජන මිනිස්සු අර දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අඥානං මිනිස්සු හැම කෙනෙක්ම කැමතියි පින්කමක් කළා දෙව්ලෝ යන්න රාජසප්ප සිතුසප්ප ලබන්න හෙට හොඳට ලක්ෂයක් දෙකක් ලැබෙන්න කැමතියි. ලාභයක් ලබන්න කැමතියි. ආස්වාදයක් ලබන්න කැමතියි. ඒක තමයි දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන.
දුක්ඛ නිරෝධේ අඥාන. දැන් ඒවයි කිම ඔක්කොම එක වගේ මේවා තමයි. අවසානයේ දාන සීල කොපමණ කරලා භාවනා මේ සිතේ දැන් මෙහෙම ඔය දාන සීල භාවනා කියන එක බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියපු එක නෙමෙයි දාන සීල භාවනා පස්සේ කාලෙක ලංකාවේ නම් පොළොන්නරුවේ එහෙම නැත්නම් අනුරාධපුරයේ අගලා කොටසේ තමයි මේ දාන සීල භාවනා කියලා එකක් හදාගත්තේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. හැබැයි සීල සමාධි ප්‍රඥා බුදුහාමුදුරුවෝ සංවර සීලය. සංසිඳවීම ඇමති සමත විපස්සනා. සම්මානෙමිති ආරෂ්ඨාංග මාර්ග. ඒතකොට නොදැක සංවලින් තොරව සීල සමාධි ප්‍රඥා තුනක් නැහැ. සීලේ කියවම නොයෙකුත් සීල තියෙනවා. බොහෝ සීල සීලබ්බත පරාමාසයට වැටෙනවා. නමුත් සංවර සීලේ බුදුහාමුදුරුවෝ යම් සමාදානං තං වතං සංවරට්ඨේන සීල. සංවර අර්ථේමයි සීලය. එහෙමද? තං යම් සමාදානං තං වතං කියන්නේ සීලය. සීලයක් සමාදන් වෙලා මේ සීලෙන්ම නිවන් දකින්න පුළුවන් කියන මිනිස්සු හිටියා ඒ කාලේ බුදුහාමුදුරුවෝ කාලේ අදත් තියෙනවා. ඒක වෙන්නේ නැහැ. සම් දකින්නේ නැත්නම් නිවන් දකින්න බෑ. සංවර වුණේ නැත්නම් සීලේ පිළිතල කටයුතු කරන්න බෑ. හොඳයි එහෙනම් දැන් වෙලාව 1:00යි. දැන් පැය 1:00ක්ම ගියා එහෙනම් මේ ධර්ම දේශනාවටයි ධර්ම සාකච්ඡාවටයි මම හිතන්නේ දැන් කාටවත් බඩගිනිත් ඇතිනේ. එහෙමනම් අපිට අපි අදට මේ ධර්ම සාකච්ඡාවේ ධර්ම දේශනාවයි නවත්වනවා. ඉතින් මේ නන්දසිරි මහත්තයාත් ඒ වගේම අපේ නන්දන මහත්මයාත් ඒ නන්දසිරි මහත්මයාගේ පවුලේ උදවියත් බොහොම කාරුණික වෙලා මට ගිහිල්ලා ආරාධනා කළා මෙයන් ධර්ම දානමය පින්කමක් ධර්ම දේශනාමය පින්කමක් පාත්ලා මේ පින්වතුන්ට මේ යහමඟ එහෙම නැත්නම් මේ නිවන් මඟ මේ සංසාර දුකේ තියෙන භයානකම් පෙන්නලා මේකෙන් නිදහස් වෙන්නටයි මෙවන් ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් දානමය පින්කමක් කළේ. ඉතින් මේ පින්වතුන්ට මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ලැබුණා කියලා මම හිතනවා. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ අපි යා යුතු පාරක් තියෙනවා නොයා යුතු පාරක් තියෙනවා. නොයා යුතු පාර අත්තරින්න ඕනේ එක යා යුතු පාර අනුගමනය කරන්න ඕනේ. නොයා යුතු පාර තමයි අකරණීය ධර්ම, යා යුතු පාර තමයි කරණීය ධර්ම. එතකොට කරණීය ධර්ම සහ අකරණීය ධර්ම කියලා දෙකක් තියෙනවා. කරණීය ධර්ම ආශ්‍රය කළ යුතු ධර්ම නිසා ආන වෙනවා. නොකළ යුතු ධර්ම අකරණීය ධර්ම අස්කල යුතු නිසා ප්‍රහාණය කළ ඉවත් කළ යුතු නිසා පාන. ඒකට මේ ආනපාන කියන්නේ හුස්ම ගැනීම පිට කිරීම කියන ආශ්වාස ප්‍රාශ්වාස කියන සංස්කෘත වචන දෙකෙන් කියපු එක නෙමෙයි. මේ ඇතුළට ගත යුතු ආශ්‍රය කළ යුතු සහ බැහැර කළ යුතු පිට කළ යුතු ප්‍රහාණය කළ යුතු කියන එක. ඒ නිසා කරණීය ධර්ම ආශ්‍රය කළ යුතුයි, අකරණීය ධර්ම බැහැර කළ යුතුයි. ඒක නිවන් මඟ. එතකොට මේ බඹයක් වමනු ශරීර කූඩුව තුළට ඔය ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කරන්නත් බැහැර කළ යුතු දේ බැහැර කරන්නත් තියෙන්නේ මේ ඉන්ද්‍රිය 6. දොරවල් 6. බුද්ධද්වාරෝ කියන්නේ ඒකයි. ඒ දොරවල් 6 අපි අර නරක දේ වැරදි දේ අර නොගත යුතු දේ එනකොට වහන්න ඕන දොරවල්, යහපත් දේ එනකොට දොරවල් අරින්න ඕන. ඒ වගේම අයහපත් දේ බැහැර කරන්න දොරවල් පිට කරන්න ඕන. හොඳ දේ පවත්වාගෙන යන්න දොරවල් වහන්න ඕන. මේක තමයි ආනාපාන සතිය කියන්නේ, භාවනාව කියන්නේ, සංවර කියන්නේ ඔක්කොම සමත විපස්සනා කිව්වේ සීල සමාධි ප්‍රඥා කිව්වේ මේ තුනමයි. මේක හොඳට තේරුම් අරගත්තොත් ඕන කෙනෙකුට සංවර වෙලා සංසීලවල සම්මාගිය தත්ත්වයෙන් බුද්ධ ඥාන ලැබලා මේ රාග භව, ද්වේෂ භව, මොහ භව උදුරා තමයි බුද්ධ කියන தත්ත්වයටපත් වෙන්න පුළුවන්. සාදු සාදු